හරි පුතේ. අද අපි ඉගෙන ගන්න යන්නේ ඔයාලගේ SQL පාර්ට් එකේ තියෙන වැදගත්ම පාර්ට් එකක් වෙන SQL joins පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ. හරිද? SQL joins. හරිද? මම මේක වෙනම ගන්න හේතුවත් මේක ගොඩක් එක්සෑම් එකට අහලා තියෙනවා. එතකොට මේක ගොඩක් එක්සෑම් එකට වැදගත් නිසා තමයි මම මේක වෙනම ගන්න හේතුවක් උනේ. හරිද? එතකොට මම ඒකට අවශ්‍ය වගු දෙකකුත් ඇඳගෙන තියෙනවා. ඔයාලා ඒ ගැන හිතන්න එපා. දැනට කියන දේ විතරක් ඔළුවට ගන්න. හරිද පුතේ? එතකොට මොකද්ද මේ SQL join කියලා කියන්නේ? පුතේ ඔයාලට මතක නම් අපි මෙච්චර වෙලා DDL භාෂාව හා DML භාෂාව පාවිච්චි කරලා DDL භාෂාව හා DML භාෂාව පාවිච්චි කරලා පුතේ අපි මෙච්චර වෙලා කටයුතු කරේ එක වගුවක් සම්බන්ධව විතරයි. මොකද්ද? එම්ප්ලොයි වගුවේ අර සේවකයාගේ විස්තර දෙන්න. ඩිපාර්ට්මන්ට් වගුවේ අරයාගේ විස්තර දෙන්න. එතකොට මේ කස්ටමර් වගුවේ අර කස්ටමර්ගේ විස්තර දෙන්න. ශ්‍රී ලංකාවේ කස්ටමර්ස්ලාගේ විස්තර දෙන්න. අපි මෙච්චර වෙලා පුතේ සිලෙක්ට් කරා. හරිද? සිලෙක්ට් කරා සිලෙක්ට් වෙන්න ඕනේ දේවල් ටික. ඒ කියන්නේ ප්‍රතිදානය වෙන්න ඕනේ තීරු ටික පුතේ සිලෙක්ට් කරා. හරිද? from කියලා වගුවේ නම දුන්නා. අපි මෙතෙන්ද පුතේ වගු 3-4ක නම් දුන්නද? නෑ. අපි මෙතෙන්ද දුන්නේ එක වගුවයි පුතේ. එක වගුවක නමක් දුන්නා. මොකක් හරි කන්ඩිෂන් එකක් තියෙනම් වෙයා දාලා කන්ඩිෂන් එක දැම්මා. පුතේ අපි මෙච්චර වෙලා කටයුතු කරේ එක වගුවක් එක්ක විතරයි. එක වගුවක් එක්ක විතරයි පුතේ අපි මෙච්චර වෙලා කටයුතු කරේ. හරිද? පුතේ මං ඔයාලට කීවා. හරිද? මං ඔයාලට කිව්වා. හරිද? ඩේටාබේස් එකක් උනහම පුතේ අපිට වගු එකිනෙක සම්බන්ධ කරලා තොරතුරු එළියට ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට එක වගුවකින් විතරක් නෙමෙයි. වගු කිහිපයකින් උනත් පුතේ තොරතුරු ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට පුතේ වගු කිහිපයකින් තොරතුරු ගන්න තමයි දෙන්න මේ SQL join පාවිච්චි කරන්නේ. හරිද? කොහොමද දැන් මේ වගු දෙක තුනකින් තොරතුරු ගන්නවා කියලා කියන්නේ? දැන් ඔයා හිතන්න. හරිද? ඔයාගේ ආයතනයේ දැන් මම සේවය කරනවා. මම දැන් ඔයාගේ ආයතනයේ එම්ප්ලොයි කෙනෙක්. හරිද? දැන් හදිස්සියම මාව හොයා ගන්න ඕනේ වෙනවා. හරිද? දැන් කාට හරි මාව හොයා ගන්න ඕනේ වෙනවා හදිස්සියම. හරිද? මට මොකක් හරි ස්පෙෂල් ඩියුටි එකක් වෙනුවෙන් මාව හොයා ගන්න ඕනේ වෙනවා. එහෙම වෙනවනේ පුතේ. හරිද? එතකොට ඔයා හිතන්න කාට හරි ඕනේ වුණා කියලා. හරිද? මාව හොයා ගන්න. දැන් වෙන්න මෙහෙම වුණා කියලා හිතන්න. සංදීප වැඩ කරන ඩිපාර්ට්මන්ට් එකේ ලොකේෂන් එක. සංදීප වැඩ කරන ඩිපාර්ට්මන්ට් එකේ ලොකේෂන් එක දැන් ඔයාලට හොයාගන්න ඕනේ. සංදීප වැඩ කරන ඩිපාර්ට්මන්ට් එකේ ලොකේෂන් එක. දැන් මාව හම්බෙන්න නම් පුතේ මං ඉන්න තැනට එන්න බෑ. ඩිපාර්ට්මන්ට් එකේ ලොකේෂන් එක ඕනේ පුතේ. සංදීප වැඩ කරන ඩිපාර්ට්මන්ට් එකේ ලොකේෂන් එක ඕනේ පුතේ. හරිද? දැන් පුතේ ඔක්කොටම කලින් කවුද මේ සංදීප කියලා හොයාගන්න ඕනේ නේද? එතකොට පුතේ සංදීප කියන්නේ මේ ආයතනයේ එම්ප්ලොයි කෙනෙක්. එතකොට සංදීප පිළිබඳව විස්තර තියෙන්නේ එම්ප්ලොයි වගුවේ. දැන් මුලින්ම පුතේ වා එම්ප්ලොයි වගුවේ සංදීපව හොයාගන්න ඕනේ. සංදීප කියන්නේ කවුද? ඒ කින්නමන්ද කියලා පුතේ හොයාගන්න ඕනේ. ඊට පස්සේ පුතේ ඩිපාර්ට්මන්ට් ලොකේෂන් එක තියෙන්නේ කොහෙද? මේ ඩිපාර්ට්මන්ට් ලොකේෂන් එක තියෙන්නේ ඩිපාර්ට්මන්ට් වගුවේ. එතකොට පුතේ ඩිපාර්ට්මන්ට් ලොකේෂන් එක හොයාගන්නවට ඩිපාර්ට්මන්ට් වගුව පාවිච්චි කරන්න වෙනවා. දැන් මේ එම්ප්ලොයි වගුවේ ඩිපාර්ට්මන්ට් ලොකේෂන් එකක් ගැන තියෙන්නේ නැහැ. එතකොට පුතේ ඔයාට මේ තොරතුරු එළියට ගන්න ඕන නම් එම්ප්ලොයි වගුවයි ඩිපාර්ට්මන්ට් වගුවයි දෙකම පාවිච්චි කරන්න වෙනව නේද? ඩිපාර්ට්මන්ට් වගුවයි දෙකම පාවිච්චි කරන්න වෙනවා නේද පුතේ? ඔයාලට එම්ප්ලොයි වගුවෙන් විතරක් මේ වැඩේ කරගන්න පුළුවන්ද? බෑ. ඩිපාර්ට්මන්ට් වගුවෙන් විතරක් මේ වැඩේ කරගන්න පුළුවන්ද? බෑ. පුතේ ඩේටාබේස් එකක් වුණාම දත්ත එකිනෙක ගලපලා ඔයාට තොරතුරු එළියට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හැකියාව තියෙන්න ඕනේ පුතේ. ඒ හැකියාව නැත්තම් ඒක අවුල්. හරිද? එතකොට පුතේ ඔයාලට වගු කීපයක් එකට එකතු කරලා තොරතුරු එළියට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට තමයි පුතේ අපි මෙච්චර වෙලා පාවිච්චි කරේ එක වගුවකින් ප්‍රතිදාන ගන්න එක. ඒකට තමයි පුතේ SQL joins තියෙන්නේ. SQL join වලින් පුතේ වගු එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන්. හරි. පුතේ මේ ආවට ගියාට හැම වගුවක්ම ඔයාලට සම්බන්ධ කරන්න පුළුවන්ද?
මම කීවා ඩේටාබේස් එක හදනකොට අපි මනා සැලැස්මකට අනුව තමයි පුතේ ඩේටාබේස් එක හදන්නේ. පුතේ මනා සැලැස්මකට අනුව මම කීවා ඩේටාබේස් එක හදනකොට අපි ER ඩයග්‍රෑම් එකක් අඳිනවා. ER ඩයග්‍රෑම් එකක් ඇඳ ගන්නකොට ගැළපෙන අය ගලපන්න ඕනේ අයත් එක්ක ගලපලා සම්බන්ධ කරනවා. මං කිව්වා හැමෝම සම්බන්ධ කරන්න එපා. අදාළ අය විතරක් සම්බන්ධ කරන්න කියලා. අවශ්‍ය අය විතරක් සම්බන්ධ කරන්න කිව්වා. දැන් බලන්න පුතේ ඔයාලට මතකද මේ අපි අර ආයතනයකට ඇඳපු ER එකේ ඔයාලට මතකද එම්ප්ලොයි කියන වගුවේ තිබ්බ පුතේ එම්ප්ලොයි ID එක. එම්ප්ලොයි ID එක. එම්ප්ලොයි නේම් එක. එම්ප්ලොයි නේම් එක. NIC එක. ඇඩ්‍රස් එක ඔය වගේ සෙට් එකක් තිබ්බා පුතේ. ඇඩ්‍රස් එක ඔය විදිහට තිබ්බා පුතේ. ඩිපාර්ට්මන්ට් වගුවේ තිබ්බා. ඩිපාර්ට්මන්ට් වගුවේ තිබ්බා. ඩිපාර්ට්මන්ට් ID එක. ඩිපාර්ට්මන්ට් නේම් එක. ඩිපාර්ට්මන්ට් ලොකේෂන් එක. ඔය සෙට් එක තිබ්බා පුතේ. හරිද? ඔය සෙට් එක තිබ්බා පුතේ. දැන් මේ වැඩේ කරගන්න එම්ප්ලොයි වගුවයි ඩිපාර්ට්මන්ට් වගුවයි එකට සම්බන්ධ වෙන්න ඕනේ නේද පුතේ? පුතේ මතකද මේ කට්ටිය සම්බන්ධ කරලා අපි සම්බන්ධතා දැම්ම 1 to 1 1 to many many to many මේ සම්බන්ධතාවවලදී පුතේ මොනවද ඇඩ් උනේ? මං කීවා ආවට ගියාට නෙමෙයි මේ සම්බන්ධතා ඇඩ් වෙන්නේ. පුතේ වාට මතක ඇති මේ දෙන්න අතර තිබ්බේ 1 to many සම්බන්ධතාවයක්. වාට මතක ඇති 1 to many සම්බන්ධතාවයක් තිබ්බේ පුතේ. හරිද? දැන් මේක මතක නැති උන් ඉන්නවනම් පරණ වීඩියෝ බලපල්ලා. හරිද? මේක මතක නැති වුණත් මේක ඇල්ල ගොඩ දාගන්න පුළුවන්. හරිද? මේක ගොඩ දාන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි මේක මතක තියෙන්න ඕනේ. හරිද පුතේ? එතකොට ඔයාට මතක ඇති වන් පැත්තේ ප්‍රාථමික අතුර මිනි පැත්තේ ආගන්තුක අතුරක් ලෙස තැන්පත් වේ. එහෙනම් පුතේ ඔන්න DID තැන්පත් වෙනවා මේ පැත්තේ. ඔන්න DID තැන්පත් වුණා පුතේ. දැන් මේ වගු දෙක සම්බන්ධ කරන කෙනා කවුද? පුතේ ඔයාට මතකද ආගන්තුක අතුරේ කාර්යය? වගු දෙකක් අතර සම්බන්ධතාවය හදන එක. වෙන්න ආගන්තුක අතුර. වෙනත් වගුවක ප්‍රාථමික අතුරක් තවත් වගුවක තැන්පත් වෙනවා නම් එයාට අපි කියනවා ආගන්තුක අතුරක් කියලා. එයාගේ කාර්ය මතක ඇති. දැන් පුතේ ඔයාට එම්ප්ලොයි ID එකෙන් සංදීපගේ එම්ප්ලොයි ID එක හොයාගන්න පුළුවන්. සංදීප හොයාගන්න පුළුවන්. සංදීපගේ එම්ප්ලොයි ID එක 0.02 එම්ප්ලොයි නේම් එක සංදීප. හරිද? මෙතනින් හොයාගන්න පුළුවන් පුතේ සංදීප වැඩ කරන ඩිපාර්ට්මන්ට් එක. ඩිපාර්ට්මන්ට් එක DID නේ. DID එක පුතේ ඇති DID එක හිතන්න D6 කියලා. D6 කියලා. දැන් පුතේ ඒ DID එක අනන්නේ නේද පුතේ? ප්‍රාථමික අතුරක් අනන්නේනේ. D6 එක පුතේ මෙතනත් ඇවිල්ලා බලනවා D6. D6 කියන්නේ D6 කියන එකේ D name එක මොකද්ද? මොකක් හරි D name එකක් වෙන්න ඇති. අපි ඒකට දාමු මැනේජ්මන්ට් කියලා. හරිද? මැනේජ්මන්ට් එකේ තමයි සංදීප වැඩ කරන්නේ. ඒකේ ලොකේෂන් එක තියෙන්නේ පුතේ කුරුණෑගල. අන්න සංදීප වැඩ කරන තැන දැන් හොයාගන්න පුළුවන් පුතේ. ඔන්න ඔය විදිහට වගු එකට සම්බන්ධ කරලා තොරතුරු එළියට ගන්න පුතේ SQL join පාවිච්චි කරන්න පුළුවන් අපිට. මට කියන්න දැන් වගු දෙකක් එකට එකතු කරන එක පැහැදිලිද? ඒ කියන්නේ අපිට තොරතුරු ඔය SQL join ඕනේ වෙන්නේ ඇයි කියන එක ඔයාලට පැහැදිලිද? මොකද දැන් ඔයාලට මේ වගේ තොරතුරක් එළියට ගන්න එහෙමත් පුළුවන් වෙන්නේ නැහැ පුතේ. ඩේටාබේස් එකක් හදන්න ඒකනේ එහෙමත් පුළුවන් වෙන්නේ නැහැ. එහෙම පුළුවන් වෙන්නේ නැහැ. එහෙම බැරි වුණොත් කෙනෙක් නෙමුතේ. එතකොට එහෙම පුළුවන් වෙන්න නම් හරිද මේ විදිහට එයාට වගු කිහිපයක් එකට කරලා දත් එළියට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ එයා වගු ටික එකට එකතු කරලා දත් එළියට ගත්ත විදිය තමයි මේ. මෙතනින් බැලුවා පුතේ සංදීප ඔයා ගත්ත එයාගේ DID එක බැලුවා. මෙතනින් ඒ DID එකට අදාළ ලොකේෂන් එක බැලුවා. ඔන්න ඔය විදිහට පුතේ එයාට වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මට කියන්න පැහැදිලිද උඹලට? මට කියන්න විච්ච වැඩේ පැහැදිලිද? විච්ච වැඩේ පැහැදිලිද? විච්ච වැඩේ පැහැදිලිද? විච්ච වැඩේ පැහැදිලිද? දාන්න මට මැසේජ් එක. ඉක්මනට දාන්න. ඉක්මනට දාන්න මැසේජ් එක. විච්ච වැඩේ පැහැදිලිද? විච්ච වැඩේ පැහැදිලිද? පුතේ මේ වගු ටිකක් ඇදයි. මොකද ගණන් ගන්න එපා. මට කෙලින් ඉරි ගන්න පුළුවන් ලස්සනට. ඒකයි මේ. මට කියන්නේ විච්ච වැඩේ පැහැදිලිද? හරිද? පැහැදිලි. විච්ච වැඩේ පැහැදිලි. හරි. හරි.
හරි පුතේ. පුතේ මේ වැඩේ කරන්න අපි පාවිච්චි කරන්නේ SQL join කියන කෙනා. හරිද? SQL join කියන කෙනා තමයි පුතේ අපි මේ වැඩේ කරන්න පාවිච්චි කරන්නේ. හරිද? SQL join කියන කෙනා තමයි පුතේ අපි මේ වැඩේ කරන්න පාවිච්චි කරන්නේ. හරිද පුතේ? ඔයාගේ සිලබස් එකේ SQL join ආකාර 3ක් තියෙනවා. SQL join ආකාර දෙකක් 3ක් තියෙනවා. එකක් තමයි පුතේ left join. අනිත් එක තමයි පුතේ right join. අනිත් එක තමයි පුතේ inner join. ඔන්න අය වගේ පුතේ ඔයාගේ සිලබස් එකේ join ආකාර 3ක් තියෙනවා. දැනට පුතේ මට මතක විදියට එක්සෑම් එකට ඇවිල්ලා තියෙන්නේ inner join කියන කෙනා විතරයි. හරිද? right join සහ left join වලින් තාම ප්‍රශ්න ඇවිල්ලා නැහැ පුතේ. inner join එක විතරයි තාම ඇවිල්ලා තියෙන්නේ. හරිද? inner join එක විතරයි තාම ඇවිල්ලා තියෙන්නේ. හරි. පුතේ මම මේකට වගු දෙකක් ගත්තා. මෙන්න මේ තියෙන්නේ මම ගත්ත වගු දෙක. එකක් employee වගුව අනිත් එක department වගුව. හරිද? එතකොට මම employee වගුවට බොරුවට data ටිකක් දාලා තියෙනවා 0.01 NIC එක 1 2 3 4 මෙහෙම NIC නෑ කියලා උඹලා දන්නවා. හරිද? මෙහෙම NIC නෑ කියලා උඹලා දන්නවා. හරිද? මම බොරුවට මේවා ටිකක් දාලා තියෙනවා. හරි මේ බොරුවට මේ data ටිකක් දාලා තියෙනවා. මෙහෙම දේවල් නෑ කියලා උඹලා දන්නවා. හරි එතකොට department කියලා වගුවක් අල්ලලා තියෙනවා. එතකොට ඒකට DID එක, D name එක, D location එක ඔය විදිහට දාලා තියෙනවා. එතකොට 0.01 කියන සේවකයා කමල් 1 2 3 4 D2 කියන department එකේ තමයි යා වැඩ කරන්නේ. හරිද? 0.02 නිමල් පායාතාට යාට department එකක් නැහැ. department නැතුව සේවකයෝ ඉන්නවා. ඉතින් department එකේ security කෙනෙක් කියලා හිතන්නෝ department එකක වැඩ කරන්නේ. 0.03 සුනිල් 9167 D1 කියන department එකේ වැඩ කරනවා. අමාලි D3 කියන එකේ වැඩ කරනවා. එතකොට පුතේ D1 කියන location එක IT කැන්ඩි වල තියෙන්නේ, D2 කියන location එක HRM කොළඹ වල තියෙන්නේ, D3 කියන එක finance නෙගම්බ වල තියෙන්නේ, D4 කියන එක HND කෑගල්ලේ තියෙන්නේ. එතකොට ඔන්න ඔය ටික තමයි පුතේ ඔයාගේ වගුවේ තියෙන්නේ. මේවා මම නිකන් හිතලා දාගත්තා ඒවා. හරිද පුතේ? අපි එකින් එක ඉගෙන ගමු. SQL joins කියලා මාතෘකාව දාගන්න. SQL joins කියලා මාතෘකාව දාගෙන පුතේ මෙන්න මේ වගු දෙක ඇඳගන්න. මෙන්න මේ නැත්තම් මුලින්ම SQL joins කියලා දාගන්න මාතෘකාව. SQL join කියන මාතෘකාව දාගන්න. මුලින්ම SQL join කියලා මාතෘකාව දාගන්න. SQL join කියලා මාතෘකාව දාගන්න. දාගෙන නෝට් එකක් දාගන්න පුතේ. වගු කිහිපයක් එකිනෙක සම්බන්ධ කර 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 දත්ත ලබා ගැනීම සඳහා 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 වගු කිහිපයක් එකිනෙක සම්බන්ධ කර දත්ත ලබා ගැනීම සඳහා SQL joins භාවිතා කරයි. SQL joins භාවිතා කරයි. SQL joins ප්‍රධාන ආකාර තුනකි. left join, right join, inner join. දාගන්න.
හරි. හරි පුතේ මෙන්න මේ වගු දෙක ඔයාලට පේනවා නම් දාගන්න ඉක්මනට. මෙන්න මේ වගු දෙක පේනවා නම් ඔයාලට දාගන්න ඉක්මනට. මෙන්න මේ වගු දෙක පේනවා නම් ඉක්මනට දාගන්න. ඉක්මනට දාගන්න. මේ වගු දෙක පේනවා නම් ඉක්මනට දාගන්න මේ වගු දෙක. ඉක්මනට දාගන්න. මෙතන පුතේ ලයිට් එළිය හින්දා පේන්නේ නැතුව ඇති. මෙතන තියෙන ඉන්කම් බෝ ෆයිනෑන්ස්. ෆයිනෑන්ස් කියලා තියෙන මෙතන HRM කොලම්බෝ, මෙතන HND කෑගල්ල, මෙතන IT කැන්ඩි. හරිද? ඉක්මනට දාගන්න. හරි පුතේ. හරි. අපි පළවෙනියට මේ ඉගෙන ගමු පුතේ SQL join වල left join කියන එක අපි මුලින්ම ඉගෙන ගමු. හරිද? එතකොට දාගන්න පුතේ මාතෘකාව left join. left join. හරිද? අපි පුතේ left join මුලින්ම ඉගෙන ගමු. හරිද? left join මුලින්ම ඉගෙනගෙන ඉමු. left join. හරි. පුතේ left join. left join. පුතේ left join වල වෙන්නේ මෙන්න මෙච්චර. හරිද? හොඳට මතක තියාගන්න left join වල වෙන්නේ මෙන්න මෙච්චරයි. හරිද පුතේ? පුතේ left join දීපුවාම අපි මෙන්න මේක නිරූපණය කරන්නේ මෙන්න මේ විදියට. කුලකයක් විදියට තමයි පුතේ නිරූපණය කරන්නේ. මෙන්න මෙහෙම වගු දෙකක් තියෙනවා පුතේ. left join එකේදී මෙන්න මේ විදියට අපි මෙන්න මේ පැත්ත පාට කරනවා. හරිද? පුතේ ඔයාගේ වම් අත පැත්ත. ඒ කියනවා මෙහෙම ඇරුණාම පුතේ වම් අත පැත්ත. හරිද? වම් අත පැත්තේ තියෙන වගුව මොකද්ද? මෙන්න මේක තමයි පුතේ වම් අත පැත්තේ තියෙන වගුව. ඒ කියනවා පේපරේ අතට ගත්තාම ඔයාගේ වම් අත පැත්තේ තියෙන වගුව තමයි මෙන්න මේ වගුව. හරිද? එනවා මෙහෙමනේ පේපරේ ලියන්නේ. එතකොට ඔයාගේ පේපරේ වම් අත පැත්තේ තියෙන වගුව තමයි මේක. ඒ කියන්නේ අර මූණට මූණ බලපුවම වම් අත පැත්තේ තියෙන වගුව. දැන් මම මෙහෙම පේපරේ ලියනවා නම් මගේ වම් අත පැත්තේ වගුව මේක. හරිද පුතේ? වම් අත පැත්තේ වගුව. හරිද? එතකොට පුතේ left join එකේදී වෙන්නේ පුතේ left join දාපුවාම වම් අත පැත්තේ වගුව තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට වගු දෙක හම්බෙන්නේ මෙන්න මේ විදියට. හරිද? left join දාපුවාම පුතේ වම් අත පැත්තේ වගුව තියෙනවනේ පුතේ. වම් අත පැත්තේ වගුවේ තියෙන දත්වල දැන් මේ බලන්න මේ කුලකේ වම් අත පැත්තේ තියෙන සේරම data පාට කරලා තියෙනවා. මේ වම් අත පැත්තේ තියෙන සේරම පැත්ත පාට කරලා තියෙනවා. පුතේ left join දාපුවාම වම් පැත්තේ වගුවේ තියෙන සේරම data වම් පැත්තේ වගුවේ තියෙන සේරම data ප්‍රතිදානය වෙනවා. මොකද්ද පුතේ left join දාපුවාම වෙන්නේ? වම් පැත්තේ වගුවේ සේරම data output වෙනවා. සේරම data output වෙනවා. ඒ කියන්නේ වම් පැත්තේ වගුවේ තියෙන සම්පූර්ණ දත්ත. මේ වගුවම දැන් වම් පැත්තේ වගුව නම් මේ පැත්තේ වගුවම output වෙනවා. හරිද පුතේ? ඒත් එක්කම ඔයාලට පේනවාද පුතේ මෙන්න මේ ටික. මෙන්න මේ ටික. මේ ටික පුතේ ඇවිල්ලා මේ වගුවටත් අයිති මේ වගුවටත් අයිති ටිකක් නේද? එතකොට පුතේ ඒකෙන් අදහස් කරන්නේ වම් අත පැත්තේ වගුවේ සේරම dataයි වම් අත පැත්තේ වගුවට අදාළ වම් අත පැත්තේ වගුවට අදාළ දකුණු අත පැත්තේ data ටික විතරයි. දකුණු අත පැත්තේ මේ සේරම පාට කරලා තියෙන්නේ නැහැ. වම් අත පැත්තේ වගුවට අදාළ සම්පූර්ණ dataයි මේ වම් අත පැත්තේ වගුව සම්පූර්ණයෙන් පාට වෙලා. දකුණු පැත්තේ ඊට අදාළ dataයි. ඊට අදාළ data විතරයි පුතේ. ඊට අදාළ dataයි output වෙනවා. ඊට අදාළ dataයි output වෙනවා පුතේ. හරි. ඊට අදාළ dataයි output වෙනවා. හරි. අපි බලමු පුතේ කොහොමද මේකට කෝඩ් එක ලියන්නේ කියලා. හරිද? මුලින්ම ඔයාලා left join කියලා දාගෙන මෙන්න මේක ඇඳගන්න. මෙන්න මේක ඇඳගෙන හරිද? මෙන්න මේක ඇඳගන්න. මෙන්න මේක ඇඳගන්න. ඔක්කොටම වලින් මේක ඇඳගන්න. පිළිවෙලට යන්න. මේක ඇඳගන්න. මේක ඇඳගන්න. එමීට පිළිවෙලට යන්න.
ඇඳගෙන ලියා ගන්න පුතේ. වම් පැත්තේ දත්ත සියල්ලම හා 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 ඊට අදාළ දකුණු පැත්තේ වගුවේ 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 දත්ත ප්‍රතිදානය වේ. දකුණු පැත්තේ වගුවේ සේරම වෙන්නේ නැහැ. left join දැම්මොත් එහෙනම් වම් අත පැත්තේ සේරම dataයි දකුණු පැත්තේ ඒකට අදාළ dataයි විතරයි පුතේ output එන්නේ. හරි. අපි පුතේ කෝඩ් එක ලියමු. මේකට අදාළ කෝඩ් එක ලියමු පුතේ. කොහොමද අපි left join වල කෝඩ් එක ලියන්නේ? කෝඩ් එක ලියමු පුතේ. හරිද? මෙහෙම හිතන්න. හරිද පුතේ? මුලින්ම ඔයා හරිද? මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දාගන්න. හරිද? මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දාගන්න පුතේ. දැනට පුතේ SQL left join වලින් සහ right join වලින් ප්‍රශ්න ඇවිල්ලා නැහැ. හරිද පුතේ? ප්‍රශ්නයක හැඩහුරුව කොහොමද කියලා කියන්න අමාරුයි පුතේ. හරිද? හැඩහුරුව කොහොමද කියලා කියන්න අමාරුයි. හරිද? දැනට පුතේ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් දාගමු අපි. දැනට දාගමු. මේ විදිහට දාගමු. දැන් ඔයා දන්නවා වම් අත පැත්තේ වගුව තමයි employee වගුව. හරිද? මෙන්න මේ විදිහට ප්‍රශ්න දාගමු. මේ විදිහට දාගමු. ප්‍රශ්නේ දාගමු. employee වගුවේ හරිද? employee වගුවේ employee ID එක employee name එක employee ID එක employee name එක සඳහා ඇති සියලුම දත්ත සහ සඳහා ඇති සියලුම දත්ත සහ ඒවාට අදාළ ඩිපාර්ට්මන්ට් නේම් ඇත්නම් ඒවාට අදාළ නැත්නම් මෙහෙම ලියන්න එම්ප්ලොයි වගුවේ එම්ප්ලොයි ID එක සහ එම්ප්ලොයි නේම් එක සියලුට අදාළ සියලුම දත්ත සහ එම එම්ප්ලොයිස්ලා සේවය කරන ඩිපාර්ට්මන්ට් ඇත්නම් එහෙම දාගන්නකො එම එම්ප්ලොයිස්ලා සේවය කරන ඩිපාර්ට්මන්ට් ඇත්නම් එම එම්ප්ලොයිස්ලා සේවය කරන ඩිපාර්ට්මන්ට් ඇත්නම් එම එම්ප්ලොයිස්ලා සේවය කරන ඩිපාර්ට්මන්ට් ඇත්නම් ඒවාගේ නම් ප්‍රතිදානය කරන්න. ඒවාගේ නම් ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් නේම් ප්‍රතිදානය කරන්න. ඒවාගේ නම් ප්‍රතිදානය කරන්න. හරි. දැන් පුතේ මොකද්ද කියන්නේ?
එම්ප්ලොයි වගුවේ එම්ප්ලොයි ID එක සහ එම්ප්ලොයි නේම් එක කියන සේරම ඕනෙලු. එයාලගේ තියෙන සේරම දත්ත ඕනෙලු පුතේ මෙයාට. කියන්නේ එම්ප්ලොයි ID එකට දත්ත 100ක් තියෙන ඒ දත්ත 100ම ඕනෙලු. එම්ප්ලොයි නේම් එකට දත්ත 100ක් තියෙන ඒ 100ම ඕනෙලු පුතේ. හරිද? ඒ දත්ත සේරම ඕනෙලු. හරිද? ඒ දත්ත සේරම ඕනෙලු. ඒවට අදාළව DID ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් නේම් තියෙනවා. ඒ කියන්නේ පුතේ ඒවට අදාළ දකුණු පැත්තේ වගුවේ දත්ත තියෙනම් ඒව ප්‍රතිදානය කරන්නලු. දැන් ඔයාලට පේනවා තේරෙනවා පුතේ මේක කරගන්න නම් ඔයාලට පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේකෙදි එම්ප්ලොයි වගුවේ මේ Nokia කියන්නේ එම්ප්ලොයි වගුවේ සිලෙක්ට් කරන තීරු වල සම්පූර්ණ දත්ත ඕනේ. ඒ කියන්නේ එම්ප්ලොයි වගුවේ තියෙන සේරම දත්ත. ඒ කියන්නේ එයා කියන සේරම දත්ත එම්ප්ලොයි වගුවේ තියෙන ඕනේ. ඒවට අදාළ හරිද දකුණු අත පැත්තේ වගුවේ තියෙන දත්ත ටික ඒවට අදාළ දත්ත ඕනනම් ඕනේ කියන එක. හරිද පුතේ? එතකොට ඔයා දන්නවා මෙතන මේ කියන්නේ left join කතන්දරයක් තමයි මෙතන ඇදින්නේ මේ. left join කතන්දරයක්. ඇයි ඒ? employee වගුව තියෙන්නේ වම් අත පැත්තේ. එතකොට වම් අත පැත්තේ දත්ත සේරම ඕනෙලු මෙයාට. ඒ කියන්නේ select කරන දත්ත සේරම ඕනෙලු. දැන් මම මෙතන දත්ත සේරම කියලා අදහස් කරේ මේ වගුවේම තියෙන දත්ත සේරම කියන එක තමයි අදහස් කරේ. දැන් මෙයාට ඕනේ කරන පරාසයක් ඇතිනේ. ඒ කියන්නේ මෙයා select කරන පරාසයක් ඇතිනේ. ඒ කියන්නේ සිලෙක්ට් කරන තීරු ටිකක් ඇතිනේ. යාට ඔක්කොම දත්ත ඕනේ නැතුව ඇති. ඒත් එයා සිලෙක්ට් කරන වගුවේ පුතේ හරිද? සිලෙක්ට් කරන තීරු වල සේරම දත්ත ඕනෙලු. සිලෙක්ට් කරන තීරු වල සේරම දත්ත ඕනෙලු. කියන්නේ එයා සිලෙක්ට් කරන තීරු වල ඒ කියන්නේ එයාට සිලෙක්ට් කරන තීරු වල සේරම දත්ත ඕනෙලු පුතේ. හරිද? එතකොට සිලෙක්ට් කරන තීරු වල සේරම දත්ත ඕනෙලු. ඒ තීරු වලට අදාළ දකුණු අත පැත්තේ වගුවේ මොන හරි තියෙන මේ ටිකත් ඕනෙලු. දැන් මේක left join එකෙන් තමයි දැන් අපි වැඩේ කරන්න යන්නේ. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා මේක තියෙන්නේ වම් අත පැත්තේ. හරිද? ඒතකොට left join තමයි අපි පාවිච්චි කරන්නේ. පුතේ අපි කෝඩ් එක ලියන්න මෙන්න මෙහෙම. select කරනවා. select කරනවා පුතේ. දැන් වගු දෙකක් එක්කනේ වැඩ කරන්නේ. දැන් මට මේ පැත්තේ වගුවේ. හරිද? මට දකුණු වම් අත පැත්තේ වගුවේ පුතේ ඕනේ තීරුවන නම් මොනවද? employee ID එකයි employee name එකයි. එහෙනම් පුතේ වගුවේ නම ලියනවා මුලින්ම. දැන් පුතේ වගු දෙකක් හින්දා මොන වගුවේද කියලා පෙන්නන්න ඕනේ. employee වගුවේ employee ID එක. employee වගුවේ employee ID එක. ඒක. හරිද පුතේ? ඊට පස්සේ employee වගුවේම employee name එකත් මට ඕනේ. emp name එක. හරිද පුතේ? employee name එකත් මට ඕනේ පුතේ. හරිද? සිලෙක්ට් කරනවා. දැන් මෙතන පුතේ වගු දෙකක් නිසා මොන වගුවේද කියලා කියන්න ඕනේ පුතේ. හරිද? මොන වගුවේද කියලා ඔයා කියන්න ඕනේ. දැන් employee වගුවේ employee ID එක. employee වගුවේ employee name එක. හරිද? ඊට පස්සේ පුතේ තව ඕනේ මට department වගුවේ පේනව නේද? department වගුවේ d name එක dot D name මම ඒක මෙතනින් ලියනවා. D name එක ඕනේ. හරිද පුතේ? එතකොට department වගුවේ D name එක ඕනේ. ওই ටික තමයි මට output වෙන්න ඕනේ පුතේ. හරිද? දැන් පුතේ from select ඊළඟට මොකද්ද පුතේ? from මොන වගුවෙන්ද පුතේ? දැන් මෙතන වගු දෙකක් තියෙන්නේ පුතේ. එහෙනම් වගු දෙකේම නම් ලියන්න ඕනේ. from ඔයා හරිද පුතේ? දැන් මේක left join නේ. left join නම් පුතේ ඔයා ලියනකොට ඔයාගේ වම් අත තියෙන මේ පැත්තේනේ. මේ වම් අත පැත්තේ කියන්නේ වම් කියන්නේ වම කියන්නේ මේ පැත්තනේ පුතේ. දැන් left join එක ගන්නම් මේ වම පැත්තේ ලියන වගුවේ සේරම දත්ත තමයි එන්නේ. නම් පුතේ වම් පැත්තට එන්න ඕනේ මොන වගුවද? employee වගුව. හරිද පුතේ? employee වගුව. හරිද? join වෙන ආකාරය ලියන්න ඕනේ පුතේ. මොන join එකෙන්ද මේක join වෙන්න ඕනේ? හරිද? employee වගුවේ left join. මට මේක join වෙන්න ඕනේ left join ආකාරයට. left join ආකාරයට තමයි පුතේ මේක join වෙන්න ඕනේ. හරිද? මෙයත් එක්ක join වෙන අනිත් වගුව මොකද්ද? department. හරිද? department වගුව තමයි පුතේ මෙයත් එක්ක join වෙන අනික් වගුව. හරිද? එතකොට පුතේ employee වගුව දැන් left join එකේ නම් employee වගුව තමයි වම් අත පැත්තේ තියෙන්නේ. එතකොට පුතේ මේකෙත් මේ වම් පැත්තේ ලියන්න ඕනේ වම් පැත්තේ වගුවේ නම. හරිද? දැන් මම මෙහෙම හිටපුවාම ඔයත් පේපරේ අතට ගත්තා මෙහෙම නින්නේ.
මේ ඉන්නකොට මගේ වම් පැත්ත දෙකේ. මෙන්න වගේ දකුණු පැත්ත. වම් අත පැත්තේ ලියන්නේ මෙන්න මේ වගුවේ නම. හරිද පුතේ? එතකොට මේ වම් අත පැත්තේ ලියන වගුවේ නමේ තමයි දැන් ඔයත් සිලෙක්ට් කරපු ඔක්කොගේම තීරුවල සිලෙක්ට් කරපු තීරුවල සේරම தත්ත්වෙ ඉන්නේ පුතේ. හරිද? පැහැදිලිද? පැහැදිලිද? ඊට පස්සේ left join department වගුවේ. department වගුව තමයි මෙයත් එක්ක සම්බන්ධ වෙන්නේ ඊළඟ වගුව. හරිද පුතේ? මේ වගු දෙක සම්බන්ධ වෙන්නේ මොන හේතුව මතද කියලා අපි ලියන්න ඕනේ. ඒ කියන්නේ මේ වගු දෙක සම්බන්ධ වෙන්නේ මොකක් නිසාද? මේ වගු දෙක සම්බන්ධ වුණේ පුතේ කවුරු නිසාද? මෙන්න මේ DID එක නිසා නේද පුතේ? මෙන්න මේ ආගන්තුක යතුරු නිසා නේද පුතේ? මෙන්න මේ වගු දෙක සම්බන්ධ වෙන්නේ. අන්න ඒ වගු දෙක සම්බන්ධ වෙන විදිහක් ලියන්න ඕනේ පුතේ. අපි ඒක ලියන්නේ on කියලා දානවා. මේ හේතුව මත කියන තමයි on කියන්නේ. on හරිද? employee මං ඉඩ මදි නිසා මෙතනින් ලියන්නේ. employee වගුවේ dot did එකයි department වගුවේ did එකයි සමාන වෙන හේතුව නිසා තමයි මුන් දෙන්න සම්බන්ධ වෙන්නේ. හරිද? මෙන්න මේ ඉඩ මදිනේ. හරිද? on හරිද? department වගුවේ DID එකයි මුන් දෙන්න සමාන වෙන. ඒ කියන්නේ මුන් දෙන්න කනෙක්ට් වෙන හේතුව. කියන්නේ මුන් දෙන්න සම්බන්ධ වෙන. ඒ කියන්නේ මේ වගු දෙකේ අර වගු දෙක සම්බන්ධ වෙන හේතුව ඔයා ලියන්න ඕනේ. හරිද? වගු දෙක සම්බන්ධ වෙන්නේ මොන හේතුව නිසාද? මම අර සංදීප හොයාගත්තේ කොහොමද පුතේ? අර DID එක පාවිච්චි කළා. එහෙනම් මෙයාටත් එයාව හොයාගන්න හේතුවක් දෙන්න ඕනේ. ඒ හේතුව තමයි employee වගුවේ DID එකයි department වගුවේ DID එකයි සමාන වෙන්න ඕනේ. එතකොට තමයි පුතේ මේ වගු දෙක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වගු දෙකට සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ. හරිද? හරි. ඕක තමයි කෝඩ් එක. දැන් කෝඩ් එක පැහැදිලි කරනවා පුතේ. මම මුලින්ම සිලෙක්ට් කරන්න ඕනේ පුතේ. අපිට සිලෙක්ට් වෙන්න ඕනේ තීරු ටික. එතකොට මේ තීරු ටික සිලෙක්ට් කරපුවාම පුතේ left join ආකාරයට නම් වැඩේ වෙන්නේ වම් අත පැත්තේ වගුවේ සිලෙක්ට් කරපු තීරු වලට අදාළ data 100ක් තියෙනනම් ඒ සියලුම data output වෙනවා. ඒ සියලුම data පුතේ output වෙනවා. සියලුම data output වෙනවා ඔයා සිලෙක්ට් කරනවා. ඔයා select all දුන්නොත් වම් පැත්තේ වගුවම පුතේ select all දුන්නොත් පුතේ වම් පැත්තේ වගුවම ප්‍රතිදානය වෙනවා. වම් පැත්තේ වගුවම. දැන් මම select all දීලා නැහැ. ඔයා දීලා තියෙන්නේ මෙන්න මේ තීරු ටික විතරයි. හරිද පුතේ? ඔයාට සේරම ඕන නැතුව ඇති. වම් පැත්තේ ඔයා select කරපු තීරු වල සියලුම දත්ත ප්‍රතිදානය වෙනවා. හරිද? ඊට අදාළ දකුණු පැත්තේ ඩිපාර්ට්මන්ට් වගේ D name තියෙනම් ඒ ටික ප්‍රතිදානය වෙනවා. D name තියෙනම් ප්‍රතිදානය වෙනවා. නැත්තම් කරන්න දෙයක් නැහැ. දකුණු පැත්තේ වගේ තේරෙම වෙනවද නැහැ. දැන් left join ආකාරයට තමයි පුතේ ඒවා සම්බන්ධ කරන්නේ. left join ආකාරයට සම්බන්ධ කරපුවම දැන් ඔන්න from වගු දෙකක් තියෙන්නේ පුතේ. මුලින්ම වම් අත පැත්තේ වගුවේ නම ලියනවා. ඒකත් ලියන්නේ වම් පැත්තේ. employee left join ආකාරයට තමයි පුතේ දැන් සම්බන්ධ වෙන්නේ. left join එක ගන්න යන්නේ. left join ඊළඟ වගුව department වගුව on. හරිද පුතේ? මොන හේතුව මතද මුන් දෙන්න සම්බන්ධ වෙන්නේ? මෙන්න මේ DID එක කියන ආගන්තුක යතුර සමාන නිසා තමයි මුන් දෙන්න සම්බන්ධ වෙන්නේ පුතේ. හරිද? මුන් දෙන්න සම්බන්ධ වෙන්නේ DID කියන ආගන්තුක යතුර සමාන නිසා තමයි. ඔන්න ඔය හේතුව නිසා තමයි පුතේ මුන් දෙන්න සම්බන්ධ වෙන්නේ. මුලින්ම මේක මතක තියාගන්න ඕනේ select කියලා දාලා අදාළ වගුවයි තීරුවයි දෙනවා. සම්බන්ධ වෙන ආකාරයත් එක්ක from කියන එකේ දෙනවා සම්බන්ධ වෙන ආකාරය සහ සම්බන්ධ වෙන හේතුව දෙනවා පුතේ. අන්න ඒක දෙනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ සම්බන්ධ වෙන්නේ. හරි. මේ කෝඩ් එක දාගත්තට පස්සේ පුතේ අපි output එක දාමු. output එකේ එන විදිය බලමු පුතේ.
අවුට්පුට් එක එන විදිය බලමු. හරි. පුතේ මම අවුට්පුට් එක මෙතනින් අදින්නම්. අවුට්පුට් එක අදින්නම් පුතේ මෙතන. හරි. දැන් පුතේ මට අවුට්පුට් වෙන්න ඕනේ තීරු මොනවද? අවුට්පුට් වෙන්න ඕනේ. හරිද? අවුට්පුට් වෙන්න ඕනේ පුතේ employee ID එකයි. employee ID එකයි. හරිද? employee name එකයි. employee name එකයි d name එකයි. ඔය ටික තමයි පුතේ මට දැන් අවුට්පුට් වෙන්න ඕනේ. d name එකයි. හරි. මේ ටික තමයි පුතේ මට අවුට්පුට් වෙන්න ඕනේ. හරිද? දැන් පුතේ ඔයා සිලෙක්ට් කරපු තීරුවල left join එක ගන්න යන්නේ පුතේ. එහෙනම් වම් අත පැත්තේ වගේ සියලුම දත්ත. කට උත්තර නැහැ පුතේ. කතා කරන්න දෙයක් නැහැ. සිලෙක්ට් කරපු තීරුවල වම් අත පැත්තේ තියෙන සේරම. එහෙනම් මම බලන්නේ 0.01 0.02 0.03 0.04. ඔන්න හරිද පුතේ? ඔන්න 4ක් මම බැලුවේ නැහැ. මොකුත් බැලුවේ නැහැ පුතේ. හරිද? ආයි කමල් නිමල් සුනිල් අමල් ඔන්න පුතේ බැලුවේ නෑ මොකුත්. හරිද? කෙලින්ම දැන් පුතේ වම් අත පැත්තේ වගුවේ සිලෙක්ට් කරපු තීරුවල සියලුම දත්ත තියෙන්නේ මේ වගුවේ සිලෙක්ට් කරපු දේවල් වල සියලුම දත්ත තියෙන්නේ පුතේ. හරි. ඊට අදාළව දකුණු අත පැත්තේ data තියෙන නෙවුවා. දැන් පුතේ කමල්ගේ හරිද? කමල්ට ඩිපාර්ට්මන්ට් එකක් තියෙන එකට නමක් අදාළ බලන්න කමල්. කමල් වැඩ කරන්නේ D2 කියන ඩිපාර්ට්මන්ට් එකේ. කමල් වැඩ කරන්නේ D2 කියන ඩිපාර්ට්මන්ට් එකේ. එහෙනම් එයාගේ D name එක මොකද්ද? වෙන්න පුතේ සම්බන්ධ වෙන හේතුව මේ කමල්ගේ D2 එකයි ඩිපාර්ට්මන්ට් D2 එකයි සමාන වෙන්න ඕනේ. මේ DID දෙක සමාන වෙන්න ඕනේ. මේ D2ට මේ D2 සමානයි. එහෙනම් මූ වැඩ කරන්නේ කොහෙද? මූ වැඩ කරන්නේ කොහෙද පුතේ? කොලම්බෝ වල. කලම් D name එක නේ දාන්නේ. එහෙනම් මම වැඩ කරන්නේ HRM කියන දෙපාර්තමේන්තුවේ. හරි. දැන් බලන්න පුතේ 0.02 කියන සේවකයා නිමල්. නිමල් DID එකක් තියෙන නිමල්ට. නිමල්ට DID එකක් නැහැ පුතේ. එහෙනම් නිමල්ට DID එකක් නිමල්ට DID එකක් නැහැ පුතේ. කරන්න දෙයක් නැහැ ඉතින්. දකුණු අත පැත්තේ මං කියේ නෑනේ සේරම දත්ත tempat මේ අවුට්පුට් කරනවා කියලා. දකුණු අත පැත්තේ වගුවේ මොනවා හරි තියෙයි නම් විතරයි පුතේ අවුට්පුට් කරන්නේ. හරිද? අවුට්පුට් කරන්නේ. හරිද පුතේ? හරි. දැන් පුතේ ඊළඟට 0.03 සුනිල් වැඩ කරන්නේ D1 එකේ. D1 කියන්නේ IT. අන්න IT ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරනවා. හරිද පුතේ? ඊට පස්සේ 0.04 ඌ වැඩ කරන්නේ D3. D3 කියන්නේ පුතේ ෆයිනෑන්ස් එකේ. දැක්කද පුතේ? දැන් පුතේ දකුණු අත පැත්තේ තිබ්බ සේරම ඩිපාර්ට්මන්ට් නේම් ටික අවුට්පුට් වුණාද නැහැ? එයාලා අවුට්පුට් උනේ පුතේ මේ පිළිවෙලටද? එහෙමත් නෙමෙයි පුතේ. මෙයාලා අවුට්පුට් උනේ වම් අත පැත්තේ විදියට. ඒ කියන්නේ වම් අත පැත්තේ බෙරේ ගහනවා දකුණු අත පැත්ත නටනවා. ඔය වගේ සීන් එකක් කියන්නේ. එතකොට පුතේ left join එකේ වෙන්නේ ඔන්න ඔය කතන්දරේ. හරිද? left join එකට පුතේ ඔන්න ඔච්චරයි ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? left join එක පුතේ දාන්නේ කොහොමද? මෙන්න මේ විදිහට තමයි left join එක දාන්නේ. select කරනවා ඔයාට ඕනේ කරන තීරු ටික left join ආකාරයට තමයි පුතේ connect වෙන්නේ. එතකොට මෙන්න මේ condition එක මත දැන් මම මේ දෙන්නත් හොයාගත්තේ මෙන්න මේ DID ටික ගලපලානේ. DID සමාන නම් වැඩේ හරි. DID ටික ගලපලා තමයි මම ගත්තේ. අන්න ඒ හේතුව on කියලා දාලා ලියන්න. මේ හේතුව මත on employee ගේ DID එකයි department DID එක. ඒ කියන්නේ ආගන්තුක අතුරු දෙක සමාන නිසා තමයි මේ වගේ දෙක දැන් සම්බන්ධ වෙන්නේ කියලා දාන්න. හරිද? මං හිතනවා සේරටම පැහැදිලි කියලා. හරි. මුලින්ම පුතේ ඒවා කෝඩ් එක දාගන්න. කෝඩ් එක දාගෙන output එක ඒකට අදාළව දාගන්න. ඉක්මනට දාගන්න. හරි පුතේ මං හිතනවා මේක දාගන්න ඇති කියලා. හරි. පුතේ මේකට වෙයා කන්ඩිෂන් එකක් දැම්මොත් අපි කොහොමද දාන්නේ කියලා බලමු. දැන් පුතේ මේ වගු දෙක ගත්තාම මට මේ වගු දෙක ගොඩක් පොඩි. ඒ කියන්නේ මේ වගු දෙක මං යන්නේ ඇත්තටම මේ වගු දෙක ගොඩක් පොඩි. හරිද?
එතකොට පුතේ මේ වගේ දෙයකට වෙයා කන්ඩිෂන් එකක් දාන්න අමාරුයි. හරිද? දැන් ඔයා ටිකක් හිතින් හිතා ගන්න පුතේ එක එම්ප්ලොයි කියලා වගුවක් තියෙනවා පුතේ. ඒ එම්ප්ලොයි වගුවේ පුතේ තියෙනවා තීරු. මෙන්න මේ තීරු ටික තියෙනවා කියලා හිතන්න. මේ එම්ප්ලොයි වගුවේ පුතේ තියෙනවා එම්ප්ලොයි ID එක මම මෙතන ලියන්න එම්ප්ලොයි ID එක එම්ප්ලොයි නේම් එක NIC එක ඩිපාර්ට්මන්ට් ID එක ඩිපාර්ට්මන්ට් ID එක නෙමෙයි ඇඩ්‍රස් එක ජෙන්ඩර් එක ඔන්න ඔය වගේ තිබ්බා කියලා හිතන්න ජෙන්ඩර් එක ආයෙ තියෙනවා DID එක ඔන්න ඔය ටික තිබ්බා කියලා හිතන්න පුතේ ඩිපාර්ට්මන්ට් වගුවේ හරිද මෙතනින් තියෙනවා DID එක හරිද ඩිපාර්ට්මන්ට් වගුවේ පුතේ ඔන්න ඔය ටික තිබ්බා කියලා හිතා ගන්න ඩිපාර්ට්මන්ට් නෙමෙයි එම්ප්ලොයි වගේ ඔන්න ඔය ටික තිබ්බා දැන් වෙයා කන්ඩිෂන් එකක් දානවා නම් කොහොමද දාන්නේ හරිද පුතේ දැන් මට ඕනේ කියලා හිතන්න පුතේ හරිද එම්ප්ලොයි වගුවේ හරිද වැඩ කරන හරිද සේරම පිරිමි සේවකයන්ගේ මොක්කුගෙන්ද ඕනේ පුතේ සේරම පිරිමි සේවකයන්ගේ එතකොට ජෙන්ඩර් එක මේල් වෙන්න ඕනේ පිරිමි සේවකයන්ගේ හරිද සේවකයන්ගේ එම්ප්ලොයි ID එකයි එම්ප්ලොයි නේම් එකයි සහ මොකක් හරි ඩිපාර්ට්මන්ට් නේම් එක ඩිපාර්ට්මන්ට් එක වැඩ කරනවා නම් ඒ ඩිපාර්ට්මන්ට් එකේ නේම් එක දැන් මොකක්ද ඕනේ පුතේ හොඳට ඔලුවට ගන්න එම්ප්ලොයි වගුවේ වැඩ කරන සියලුම පිරිමි සේවකයන්ගේ එතකොට සියලුම පිරිමි සේවකයෝ දැන් මේකට ගැහැණු සේවකයෝ එන්න බෑ පුතේ සියලුම පිරිමි සේවකයන්ගේ හරිද එම්ප්ලොයි ID එකයි එම්ප්ලොයි නේම් එකයි සියලුම දත්ත පිරිමි සේවකයන්ගේ සියලුම දත්ත පුතේ හරිද පිරිමි සේවකයන්ගේ සියලුම දත්ත හරිද පුතේ එතකොට පිරිමි සේවකයන්ගේ දත්ත තියෙනම් පුතේ ඒ වම් අත පැත්තේ වගුවේ තියෙන සේරම දත්ත ටික එනවා පිරිමි සේවකයන්ගේ වම් අත පැත්තේ වගුවේ සේරම දත්ත එනවා හරිද වැඩ කරන ඩිපාර්ට්මන්ට් නේම් තියෙනවා හරිද වැඩ කරන ඩිපාර්ට්මන්ට් නේම් තියෙනම් පුතේ හරිද ඩිපාර්ට්මන්ට් තියෙන ඒ වගේ නම් හරිද ඩිපාර්ට්මන්ට් තියෙන ඒ වගේ නම් පුතේ හරිද එතකොට ඔයා කොහොමද දාන්නේ එතකොට පුතේ මේකට කන්ඩිෂන් එකක් දාන්න where මොකේද එම්ප්ලොයි වගුවේ dot gender එක මේ ටික වෙනස් වෙනවද පුතේ මේ ටික වෙනස් වෙන්නේ නැහැ මේ left join ආකාරයට සම්බන්ධ වෙන්නේ මට ඕනේ කරන්නේ ඔන්න ඔය ටික ඕනේ කරන තීරු ටික තමයි මේ ටික හරිද මට ඕනේ කරන්නේ employee ID එකයි employee name එකයි department name එකයි හරිද හැබැයි කන්ඩිෂන් එකක් දානවා where employee වගුවේ gender එක වගුවේ නම දෙන්න ඕනේ දැන් මොකද වගු දෙකක් තියෙන්නේ gender එක සමානයි මේ මම නම් හිතන්නේ මෙච්චර දුරට නම් උඹලාට ජීවිතේට එන්නේ නැහැ උඹලාට එන්නේ අර කලින් කියලා දීපු තැනට විතරයි හරිද මෙතනින් මෙච්චර දුරට එන්නේ නැහැ පුතේ අය මෙච්චර දුරට නම් ලොයෙත් එන්නේ නැහැ හරිද කරුමෙට හරියාවත් කියලා ඉගෙනුවේ හරිද දැන් මේකෙදි වෙන්නේ මොකද්ද පුතේ මේකෙදි වෙන්නේ වම් අත පැත්තේ ඉන්න වම් අත පැත්තේ දැන් left join එකේ වම් පැත්තේ ඒ කියන්නේ මෙතන ගත්තොත් වම මේක වම් පැත්තේ වගුවේ සේරම පිරිමින්ගේ data වම් පැත්තේ සේරම පිරිමින්ගේ data වම් පැත්තේ සේරම පිරිමින්ගේ data වම් පැත්තේ සේරම පිරිමින්ගේ employee ID එක employee name එක කියන සියලුම data හරිද පුතේ ඒවට අදාළ දකුණු අත පැත්තේ තියෙන දැන් මේකට අදාළව ගන්නවා මේකට අදාළව ගන්න දැන් මෙතන gender නැති වුණත් පුතේ මෙතන අමාලිය ඇරෙන්න හරිද මෙන්න මේ තීරු ඇරෙන්න දැන් අමාලි කියන්නේ ගෑන් ළමයි ඉන්නවට පේනවනේ මේ ටික ඇරෙන්න පුතේ ඔන්න ඔය විදියට අවුට්පුට් එක එනවා දැන් පුතේ මේ පිරිමි සේරගෙම දත්ත ආවා මේ පිරිමි සේරගෙම data ආවා මේ පිරිමි සේරගෙම data ආවා හැබැයි මේ හැම ඩිපාර්ට්මන්ට් නේම් එකක්ම ආවද නෑ එයාලා වැඩ කරපු ඒවා විතරයි ආවේ දැන් හැම ඩිපාර්ට්මන්ට් නේම් එකක්ම ආවද නෑ මෙයාලා නටන්නේ වම් අත පැත්තේ වගුවට අනුව මේ හැම එකක්ම ආවද හැම එකක්ම ඇවිල්ලා නෑ තේරුණාද හැම එකක්ම ඇවිල්ලා නෑ පුතේ මේ IT එකයි HRM එකයි විතරයි ඇවිල්ලා තියෙන්නේ දැන් මේකේ තුනක් තියෙන මේ නිමල්ට තාම නෑ නිමල්ට නැත්නම් පුතේ කරන්න දෙයක් නෑ D name එක එහෙම තමයි D name එක එහෙම තමයි පුතේ නිමල්ට නැත්තම් කරන්න දෙයක් නැහැ. දැන් D name එක නිමල්ගේ නෑ. දැන් එහෙනම් පුතේ මේකටත් ගානට මේ D name ටික එන්නේ බෑ. D name ටික එන්නේ. හැබැයි කන්ඩිෂන් එකක් දාපු නිසා
පිරිමි සෙට් එක විතරයි මේ වෙලාවේ එන්නේ. හැබැයි වම් අත පැත්තේ සේරම නේද එනවා. වම් අත පැත්තේ පිරිමින්ගේ සේරම මේ සිලෙක්ට් කරපු තීරුවල එනවා පුතේ. වම් අත පැත්තේ හොඳට බලා ගන්න. හොඳට තේරුම් ගනින්න. වම් අත පැත්තේ සේරම නේද එනවා. මේ වම් අත පැත්තේ සේරම නේද එනවා. මෙච්චර දුරට නම් කවුරුත් උගන්වන්නේ නැහැ. ලොවෙත් උගන්වන්නේ නැහැ. ඒක නම් මම හොඳටම දන්නවා. හරිද? උඹලට අමාරු වුණත් කොහොම හරි ගේමක් ගහගන්න උගන්වන්නේ. හරිද? වම් අත පැත්තේ සේරම එනවා පුතේ. මේ වම් අත පැත්තේ සේරම එනවා. හරිද? දකුණු අත පැත්තේ වගුවේ මේ දකුණු අත පැත්තේ වගුවේ මොනවා හරි ඒකට අදාළ data තියෙනම් ඒ ටික output වෙනවා. හරිද? මේකත් දාගන්න පුතේ. ප්‍රශ්නේ දාගන්න මෙහෙම. මෙහෙම ප්‍රශ්නේ දාගන්න. ප්‍රශ්නේ දාගන්න. employee වගුවේ සේවය කරන පිරිමි සේවකයන්ගේ සියලුම employee ID හා employee named මේ බාන මේකේ සියලුම පිරිමින්ගේ employee ID employee name උයි තියෙනවා. සියලුම employee ID හා employee named ඔවුන් වැඩ කරන ඩිපාර්ට්මන්ට් ඇත්නම් ඒ වාගේ නම්ද ලබා දෙන්න. ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් ඇත්නම් මේ වගේ තොරතුරු මේ වගේ නම් ලබා දෙන්න. ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඩිපාර්ට්මන්ට් නැත්නම් කරන්න දෙයක් නැහැ. දැන් ඩිපාර්ට්මන්ට් එක මුට නැහැ කියලා නිමල්ල දාන්න නැතුව හිටියද? නැහැ. නිමල්ල දැම්මා. නිමල්ල දැම්මේ ඇයි? වම් අත පැත්ත තමයි මෙතන පාලනය ගෙනියන්නේ. වම් අත පැත්තේ data සේරම දෙනවා පිරිමින්ගේ. වැඩේ පැහැදිලි. හරි දාගන්න මේක. හරි පුතේ. අපි දැන් ඉගෙන ගමු right join. හරිද? දාගන්න මාතෘකාව right join. හරි පුතේ. right join. පුතේ right join එකේ වෙන්නේ මොකද්ද? right join එකේ වෙන්නේ ওই කතන්දරේම තමයි. right join එකේදී පුතේ දැන් බෙරේ ගහන්නේ දකුණු අත පැත්තේ වගුවේ. දකුණු අත පැත්තේ වගුවේ සියලුම data සහ ඊට අදාළ වම් අත පැත්තේ වගුවේ මොනවා හරි data තියෙනම් ඒවා ප්‍රතිදානය වෙනවා. හරිද පුතේ? right join කියලා දාලා මේක ඇඳගන්න. ලියාගන්න. හරිද? ලියාගන්න. දකුණු පැත්තේ දත්ත සියල්ලම සහ දකුණු පැත්තේ දත්ත සියල්ලම ඊට අදාළ වම් පැත්තේ දත්ත ප්‍රතිදානය කරයි. 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 හරි පුතේ හොඳට බලාගන්න. මම මේ කෝඩ් එකම පුතේ වෙනස් කරනවා. දැන් left join එක තිබ්බේ පුතේ. දැන් මේ වගු දෙක සම්බන්ධ වුණේ left join ආකාරයටනේ. මම මේ වගු දෙක සම්බන්ධ කරනවා right join ආකාරයට. දැන් පුතේ මේ වගු දෙක සම්බන්ධ වෙන්නේ right join ආකාරයට. right join කියලා department වගුවේ employee වගුවේ මාරු කරන්න බෑ. මේ දෙක මාරු කරලා ලියන්න එපා. මේ දෙක තියෙන විදිහටම ලියන්න. දැන් දකුණු අත පැත්තේ ඉන්නේ මේ වගුව. දැන් මුට අනුව තමයි පුතේ. හරිද? මුට අනුව තමයි පුතේ මේ ප්‍රතිදානය දෙන්නේ. එතකොට මුට අනුව තමයි පුතේ employee වගුවේ employee ID එකයි department වගුවේ department මේ employee වගුවේ sorry මෙතන employee වගුවේ මොකද්ද
employee name එකයි emp name එකයි හරිද employee වගේ emp name එකයි මේ ප්‍රතිදානයම දෙන්නේ පුතේ දකුණු පැත්තේ වගුවට අදාළව දැන් බලා ගන්න පුතේ ප්‍රතිදානය දෙන විදිය මොන බලා ගන්න පුතේ ප්‍රතිදානය දෙන විදිය හොඳට බලා ගන්න ප්‍රතිදානය වෙන්න ඕනේ පුතේ employee id එකයි employee name එකයි D name එක. ඔය තුනේ පුතේ ප්‍රතිදානය වෙන්න ඕනේ මේ ප්‍රතිදානය වෙන්න ඕනේ තීරු වල එහෙමම දෙනවා. හරිද පුතේ? දැන් බලා ගන්න පුතේ. හරිද? D name එකට අදාළව තමයි පුතේ දැන් ඒ කියන්නේ දකුණු අත පැත්තේ වගුරට අදාළව තමයි පුතේ දැන් data එළියට දෙන්නේ. කියන්නේ මෙතන පුතේ දකුණු අත පැත්තේ කවුද ඉන්නේ වැඩක්? D name එක. D name එකට අදාළව තමයි පුතේ දැන් data දෙන්නේ. දැන් බලමු D name එක. IT IT department එකේ වැඩ කරන්නේ කවුද? IT department එකේ වැඩ කරන්නේ කවුද? IT department එකේ D1. D1 එකේ වැඩ කරන්නේ කවුද? 0.03 සුනිල්. සුනිල්. හරිද? ඊට පස්සේ මොකද්ද department එකේ HRM. HRM කියන්නේ D2. D2 එකේ වැඩ කරන්නේ කවුද? 0.01 කමල්. කමල්. ඊට පස්සේ මොකද්ද D3 කියන්නේ finance එකේ පුතේ කවුරු හරි වැඩ කරනවද finance එකේ කවුරුත් වැඩ කරනවද නෑ පේනවද මේ වම් අත පැත්තේ මේ තේරම දත්ත වම් අත පැත්තේ D names මේ දකුණු අත පැත්තේ D names තේරම දෙනවා තව බලා ගන්නකො HND කියන්නේ D4 D3 එක දෙනවනේ D3 එක දෙනවා. D3 එකේ ඉන්නවා කවුද? 0.04 අමාලි. හරිද? අමාලි ඉන්නවා. D4 තමයි කවුරුත් වැඩ කරන්නේ නැත්තේ. D4 එකේ employee ID එකවත් employee name එකවත් නැහැ පුතේ. හරිද? දැන් බලා ගන්න පුතේ මේකෙදි right join ආකාරයට සම්බන්ධ වුණා නම් දකුණු අත පැත්තේ වගුයි සේරම select කරලා තියෙන තීරුවල සිලෙක්ට් කරලා ඔයා මොකක් හරි දකුණු අත පැත්තේ තීරුවක් සිලෙක්ට් කරලා තියෙනවා මේ සිලෙක්ට් කරලා තියෙන තීරුවල සියලුම data දැන් මෙතන කන්ඩිෂන් උත් නැහැනේ සියලුම data පුතේ මේ සියලුම data දෙනවා මේ සියලුම data ටික දෙනවා මේ සියලුම data ටික දෙනවා මේ department name සේරම ඇවිල්ලා නේද මේ department name සේරම ඇවිල්ලා department name එකක්වත් අඩු වෙලාද ඒ කියන්නේ දකුණු අත පැත්තේ වගුවේ සේරම දත්ත දීලා හැබැයි ඒකට අදාළව right join ආකාරයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකට අදාළව වම් අත පැත්තේ දත්ත තියෙනවා. දැන් වම් අත පැත්තේ සේරම දත්ත අවුට්පුට් වෙලාද? නෑ. මේ එකක් අවුට්පුට් වෙලා නෑ. කාගේද? නිමල්ගේ data අවුට්පුට් වෙලා නෑ පුතේ. ඇයි ඒ? ඊට අදාළ නෑ. නිමල් අදාළ නෑ. ඩිපාර්ට්මන්ට් වලට නිමල්ගේ සම්බන්ධයක් නෑ. එහෙනම් පුතේ මෙව්වා ටික සේරම සම්බන්ධ වුණා. මේ ටික සේරම හරි. මේ පැත්තේ සම්බන්ධයක් නැති දේවල් එහෙම්මම තියලා තියෙනවා සම්බන්ධයක් නැති දේවල් ටික එහෙම්මම තියලා තියෙනවා පුතේ හරිද සම්බන්ධයක් නැති ටික එහෙම්මම දීලා තියෙනවා හරිද පුතේ සම්බන්ධයක් නැති ටික එහෙම්මම දීලා තියෙනවා දැන් ඔයාලට ප්‍රශ්නේ දෙන්න පුළුවන් පුතේ මෙන්න මේ විදියට සාමාන්‍ය right join ආකාරයට ප්‍රශ්නයක් දුන්නොත් ඔයා හොඳට හිතන්න මේක සම්බන්ධ කරන ආකාරය දැන් right join ආකාරයට නම් පුතේ මොකද්ද වෙන්න ඕනේ මෙන්න මෙහෙම තමයි ඔයාලට ප්‍රශ්න එන්න ඕනේ. දැන් දකුණු අත පැත්තේ තියෙන වගේ සේරම දත් එන්න බෑ. එහෙනම් කියන්න ඕනේ මෙහෙම. ඩිපාර්ට්මන්ට් වගේ සියලුම D name සහ ඩිපාර්ට්මන්ට් වගේ සියලුම D name සහ ඩිපාර්ට්මන්ට් වගේ සියලුම D name සහ ඒ වාගේ වැඩ කරන සේවකයන් ඇත්නම් ඒ වාගේ වැඩ කරන සේවකයන් ඇත්නම් ඒ වාගේ වැඩ කරන සේවකයන් නැත්නම් ඒ වාගේ වැඩ කරන සේවකයන් නැත්නම් ඔවුන්ගේ employee ID සහ employee name ප්‍රතිදානය කරන්න employee ID සහ employee name ප්‍රතිදානය කරන්න පුතේ දැන් ඔයාලට අර ප්‍රශ්නයක් ඇති අර මේකෙදි දැන් කීවා දකුණු අත පැත්තේ වගුවේ සියලුම data කියපුවාම දැන් මෙතන වැඩිම data දීලා තියෙන්නේ වැඩිම data දීලා තියෙන්නේ employee වගුවේනේ
මේ ඩිපාර්ට්මන්ට් ඔගුයි නෙමෙයිනේ කියලා. ඒ පුතේ ඒකට හේතුව මොකද්ද? මෙතන සිලෙක්ට් කරලා තියෙන්නේ ඩිපාර්ට්මන්ට් නේම් එක විතරයි. මෙතන තව ඩිපාර්ට්මන්ට් ඔගුවේ දේවල් සිලෙක්ට් කරලා තියෙනවා. ඩිපාර්ට්මන්ට් ඔගුවට අදාළව තමයි මේ ප්‍රතිදානය ඇවිල්ලා තියෙන්නේ. මේ ඩිපාර්ට්මන්ට් ඔගුවේ සේරම ඩේට ඇවිල්ලා තියෙනවා. සිලෙක්ට් කරලා තියෙන තීරුවල සේරම ඩේට ඇවිල්ලා තියෙනවා. ඒවට අදාළව තමයි පුතේ මේ පැත්තේ අර වැඩිපුර සිලෙක්ට් කරලා තියෙන ඉන්න. දැන් තව ඔයා මේකේ සිලෙක්ට් කරා නම් DID එක මෙතන තව මේම සිලෙක්ට් කරා නම් මෙතන පේන්නේ නැති නිසා මම මෙතන ලියනවා ඩිපාර්ට්මන්ට් ඔගුවේ DID එකත් ලියනවා. හරිද? තව ඔයා ලියුවොත් එහෙම ඩිපාර්ට්මන්ට් ඔගුවේ ලොකේෂන් එකක් දැම්මොත් එහෙම පුතේ දැන් සම්පූර්ණයෙන්ම පුතේ මේ පැත්තට තව තීරුත් එක්කම අර මේ වගුම ප්‍රතිදානය වෙනවා. ඒකට අදාළව මේකේ තියෙන දේවල් තියෙනවා මෙයා වෙනවා. දැන් මෙහෙම දැම්මොත් එහෙම අර D name එක දීලා තියෙනවා DID එකයි තව මොකද ලොකේෂන් එකයි. අර ලොකේෂන්. එතකොට පුතේ IT එකේ DID එක D1 D2 D3 D4 මේ පැත්තේ ලොකේෂන් ටික ඔය විදියට ගානට එනවා පුතේ ලොකේෂන් ටික. හරිද? ඇයි එහෙම මේකේ අර එකක් විතරක් මේකේ මෙහෙම උනේ. අර වෙනත් සිලෙක්ට් කරලා තියෙන ප්‍රමාණය. හරිද? ඔයා ගැලපෙන විදිහට මේක ලියාගෙන මේක ප්‍රතිදානයත් ඇද ගන්න පුතේ. ගානට ඇද ගන්න. ඉක්මනට ඇද ගන්න. හරි පුතේ. ඊළඟට අපි කතා කරන්නේ inner join. හරිද පුතේ? inner join කියලා කියන්නේ පුතේ inner join කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ. අර අපි මේලේ කියලා කියන්නේ මේලේද මොකක්ද ඒක කියන්නේ? මෙන්න මේක. මේ වගුවටත් අදාළ අර වගු දෙකටම අදාළ පොදු දත්ත විතරයි පුතේ මෙයා ප්‍රතිදානය කරන්නේ. හරිද? වගු දෙකටම අදාළ පොදු දත්ත විතරයි පුතේ මෙයා ප්‍රතිදානය කරන්නේ. වගු දෙකටම අදාළ පොදු දත්ත විතරයි පුතේ මෙයා ප්‍රතිදානය කරන්නේ. inner join කියලා දාගෙන මේක ඇදගෙන වගු දෙකටම අදාළ පොදු දත්ත ප්‍රතිදානය කරයි කියලා දාගන්න. වගු දෙකටම අදාළ පොදු දත්ත ප්‍රතිදානය කරයි. වගු දෙකටම අදාළ පොදු දත්ත ප්‍රතිදානය කරයි. වගු දෙකටම අදාළ පොදු දත්ත ප්‍රතිදානය කරයි. හරි පුතේ. පුතේ හරි මෙහෙම හිතන්න පුතේ මම ලියනවා මෙන්න මේ කෝඩ් එක. select මෙතනින්ම පටන් ගන්නවා. select කරනවා පුතේ මම select හරිද? employee වගුවේ employee ID එක. හරිද? employee වගුවේ employee name එක. හරිද? ඊට පස්සේ department ඔගුවේ මේක තමයි පුතේ වැඩිපුරම exam එකට ඇවිල්ලා තියෙන්නේ. department ඔගුවේ D name එක. ඔය තුනම select කරනවා. D name එක. පැහැදිලි නේද? පේනව නේද? D name එක මෙතන අග තියෙනවා. හරිද පුතේ? මම ලියනවා from හරිද? දැන් පුතේ left උනත් right උනත් අවුලක් නැහැ. හරිද? employee මම පුතේ inner join ආකාරයට තමයි සම්බන්ධ කරන්නේ. inner join ආකාරයට සම්බන්ධ කරන්නේ from inner join department ඔගුව inner join ආකාරයට තමයි මම සම්බන්ධ කරන්නේ department ඔගුව. මොන වුණත් condition එක පුතේ on එහෙමමයි සම්බන්ධ වෙන condition එක කෝගේ වුණත් එකයි. employee.did එක සමානයි department.did එකට.
ඔන්න ඔය විදිහට මම කන්ඩිෂන් එක ලියලා ඉවර කරනවා. හරිද පුතේ? දැන් මේ වගුවට අදාළව පුතේ අවුට්පුට් එකේ ඉන්නේ මෙන්න මේ විදිහට බලා ගන්න. මෙන්න මේ විදිහට තමයි පුතේ අවුට්පුට් එකේ ඉන්නේ. මොනවද සිලෙක්ට් වෙන්නේ? employee id එකයි I employee name එකයි D name එකයි. ඔය තුනේ පුතේ සිලෙක්ට් වෙන්නේ. දැන් පුතේ මේ දෙකටම පොදු. ඒ කියන්නේ මේ දෙකටම පොදු වේවා විතරක් තියෙයි නම් ඒවා විතරයි පුතේ අවුට්පුට් වෙන්නේ. ඒ කියන්නේ හරිද? 0.01ට ඩිපාර්ට්මන්ට් ID එකයි කියන්නේ ඩිපාර්ට්මන්ට් නේම් එකක් තියෙන්නේ. එහෙනම් ඌ කමල්ට ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා පුතේ මොකද්ද? D2 කොළඹ. කොළඹ කියලා ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා පුතේ. හරිද? ඊට පස්සේ ඊළඟ එක කවුද? 0.02 උට ඩිපාර්ට්මන්ට් එකක් නැහැ පුතේ. උට ඩිපාර්ට්මන්ට් එකක් නැත්තම් ඌ එන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ ඌ පොදු නෑනේ මේකට. ඒ කියන්නේ ඌ මේ පොදු නෑනේ පුතේ. උට ඩිපාර්ට්මන්ට් එකක් නැත්තම් ඌ ඉන්නේ මෙන්න මේ පැත්තේ. උට ඩිපාර්ට්මන්ට් එකක් නැත්තම් දැන් මෙතන ඉන්නේ උන්ට මෙන්න මේ මැදි ඉන්නේ උන් පුතේ ඩිපාර්ට්මන්ට් එකක් තියෙන සේවකයෝ. එතකොට පුතේ 0.02 ඉන්නේ. මොකද උට ඩිපාර්ට්මන්ට් එකක් නැහැ පුතේ. හරිද? ඊට පස්සේ ඊළඟට ඉන්නේ කවුද? 0.03 උට ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා සුනිල්. සුනිල් මොකක්ද උගේ ඩිපාර්ට්මන්ට් එක? D1 කැන්ඩි. හරිද පුතේ? ඊට පස්සේ 0.04 එයා අමාලි. එයාට ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා මොකද්ද? ඩිපාර්ට්මන්ට් නේම් එක නේද අහන්නේ? මම කොළඹ කැන්ඩි දාලා. හරිද? කමල් වැඩ ගන්න ඩිපාර්ට්මන්ට් එක D2 HRM. 0.03 වැඩ කරන්නේ D1 IT. 0.04 වැඩ කරන්නේ D3 finance. හරිද පුතේ? finance. හරිද? දැන් බලන්න මේකෙදි D4 ඇවිල්ලාද පුතේ? D4 ඇවිල්ලත් නැහැ. D4 ඇවිල්ලාද පුතේ? D4 ඇවිල්ලත් නැහැ. D4 ඉන්නේ මේ පැත්තේ. D4 පුතේ ඉන්නේ මේ පැත්තේ මේ පැත්තේ මේ D4 ඉන්නේ මේ පැත්තේ. හරිද? ඒ වගේම පුතේ මෙයා ඇවිල්ලාද? මෙයා ඇවිල්ලත් නැහැ පුතේ. මෙතන සම්පූර්ණයෙන්ම ඉන්නේ පුතේ මේ එයා ඉන්නේ මේ පැත්තේ. මෙතන සම්පූර්ණයෙන්ම ඉන්නේ පුතේ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනෙම් විතරයි. ඒ කියන්නේ මේ ඩිපාර්ට්මන්ට් එකකුත් තියෙන. හරිද? ඩිපාර්ට්මන්ට් එකකුත් තියෙන සේවකයෝ විතරයි පුතේ මෙතන ඉන්නේ. මෙතන සේවකයෝ සේරම ඉන්නවද? මෙතන සේවකයෝ සේරම නැහැ. මෙතන ඩිපාර්ට්මන්ට් සේරම තියේද? නැහැ. මෙතන ඩිපාර්ට්මන්ට් සේරමක් නැහැ. ඉනා ජොයින් ආකාරයට සම්බන්ධ කරපුවාම පුතේ ඉන්නේ මේ වගු දෙකේම පොදු සෙට් එක. පොදු සෙට් එක කියලා කියන්නේ ඩිපාර්ට්මන්ට් එකක් තියෙන එම්ප්ලොයිලා. මේ ඩිපාර්ට්මන්ට් එකක් තියෙන එම්ප්ලොයිස්ලා විතරයි මෙතන ඉන්නේ. මෙතන එම්ප්ලොයිස්ලා සේරම ඉන්නවද? නැහැ. එම්ප්ලොයිස්ලා සේරම ගන්න ඕන නම් ඔයාලට දාන්න වෙන්නේ ලෙෆ්ට් ජොයින්. මෙතන ඩිපාර්ට්මන්ට් සේරම තියේද? මෙතන ඩිපාර්ට්මන්ට් සේරමත් නැහැ පුතේ. ඩිපාර්ට්මන්ට් සේරම තියෙනම් ඔයාලට රයිට් ජොයින් දාන්න වෙනවා. ඩිපාර්ට්මන්ට් සේරමත් නැහැ. මෙතන තියෙන පුතේ මේ දෙකටම පොදු. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් උත් තියෙන එම්ප්ලොයිස්ලා ටික තමයි පුතේ මේ මැද ඉන්නේ. මේ මුන්ට ඩිපාර්ට්මන්ට් මේ පැත්තේ ඉන්නේ උන්ට ඩිපාර්ට්මන්ට් මේ වගේ හිටියොත් තුන් එම්ප්ලොයිස්ලා මේ පැත්තෙන් ගත්තොත් උන්ට ඩිපාර්ට්මන්ට් තියෙන. ඩිපාර්ට්මන්ට් තියෙන එම්ප්ලොයිස්ලා තමයි පුතේ මේ ඉන්නේ. හරිද? මං හිතනවා හොඳටම පැහැදිලි කියලා. දාගන්න මේක. මේක දාගන්න. මේක දාගන්න. හරි පුතේ මං හිතනවා දාගන්න ඇති කියලා. හරි පුතේ ඔන්න SQL join කතන්දරේ ඉවර. හරිද පුතේ? දැනට ඔයාලට එක්සෑම් එකට ඇවිල්ලා තියෙන්නේ ඉනා ජොයින් එක විතරයි පුතේ. හරිද? ඔයා තීරණය කරන්න ඕනේ වගුව ජොයින් කරන්නේ මොන ජොයින් එකෙන්ද? හරිද? ඒක ඔයා තීරණය කරන්න ඕනේ. පුතේ වෙයා කන්ඩිෂන් එකක් දීලා තියෙන ගොඩක් තැන්වල. වෙයා කන්ඩිෂන් එකක් දෙන ගොඩක් තැන්වල පුතේ
ඔයා where condition එකත් එක්ක inner join සම්බන්ධ කරන්න පුළුවන්ද බලන්න. inner join සම්බන්ධ කරන්න පුළුවන් නම් inner join සම්බන්ධ කරන්න අනිත් join ආකාර දෙකට යන්න එපා. හරිද? where condition එකක් දෙන තැන්වල inner join සම්බන්ධ කරන්න පුළුවන්ද බලන්න. මම ප්‍රශ්නයක් දෙන්නම්. තියාගන්න ප්‍රශ්නයක්. IT දෙපාර්තමේන්තුවේ වැඩ කරන IT දෙපාර්තමේන්තුවේ සේවය කරන IT දෙපාර්තමේන්තුවේ සේවය කරන IT ඩිපාර්ට්මන්ට් එකේ සේවය කරන IT ඩිපාර්ට්මන්ට් එකේ සේවය කරන සේවකයන්ගේ නම් සහ ඩිපාර්ට්මන්ට් නේම් ලබා දෙන්න. සේවකයන්ගේ නම් සහ ඩිපාර්ට්මන්ට් නේම් IT ඩිපාර්ට්මන්ට් එකේ සේවය කරන්න ඕනේ. හරි. එහෙනම් පුතේ කොහොමද වෙන්නේ බලාගන්න. select හරිද? IT ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන සේවකයන්ගේ නම්. එහෙනම් employees ලගේ EMP name. හරිද? ඊට පස්සේ department name එක D name ඔය දෙකනේ. හරිද? ඔය දෙක තමයි පුතේ select වෙන්න ඕනේ. from හරිද? මොන වගුවෙන්ද? employee වගුවෙනොයි employee. හරිද? මෙතන department. හරිද? department on employee ගේ මම මේ මැද join එක ලියුවේ. employee ගේ DID එකයි සමාන වෙන්න ඕනේ ආයේ department ගේ DID එකට. හරි. ඔය දෙක සමාන වෙන්න ඕනේ පුතේ. හරිද? ඔය දෙක සමාන වෙන්න ඕනේ. හරිද? ඔය කන්ඩිෂන් එක අනුව තමයි සම්බන්ධ වෙන්නේ. හරිද පුතේ? දැන් හිතන්න හරිද? මේකෙදි ප්‍රතිදානය ආවොත් එන්නේ පුතේ කොහොමද? ප්‍රතිදානය ආවොත් එන්නේ පුතේ වෙන මේ විදිහටනේ. IT ඩිපාර්ට්මන්ට් එකේ 10 දෙනෙක් වැඩ කරනවා. හරිද? IT ඩිපාර්ට්මන්ට් එකේ 10 දෙනෙක් වැඩ කරනවා නම් පුතේ ඒ 10 දෙනාගේම සේවක මේ විස්තර එනවා නේද? ඒ කියන්නේ දැන් හිතන්න වෙන්න මේ 5 දෙනා වැඩ කරනවා කියලා හිතන්න. අමල්. ඕකේ ප්‍රතිදානය මේ වෙනවා කියලා හිතන්න. අමල් IT. නිමල් IT. මේ ප්‍රතිදානය එන විදිය. සුනිල් IT. හරිද? විජේ IT. රනිල් IT. හරි. පුතේ මේකේ ප්‍රතිදානය එනකොට පුතේ හරිද? මේ ප්‍රතිදානය එන හැම එකකටම ඩිපාර්ට්මන්ට් එකක් තියෙන නේද? කියන්නේ මේ ප්‍රතිදානය එන හැම එකකටම එකම ඩිපාර්ට්මන්ට් එක තමයි තියෙන්නේ. හැබැයි ඩිපාර්ට්මන්ට් එකක් තියෙන නේද? හරිද? ඒ වගේම මේ හැම ඩිපාර්ට්මන්ට් එකක සේවකයෙක්ම ඉන්නවා නේද? හැම ඩිපාර්ට්මන්ට් එකකම සේවකයෙකුත් ඉන්නවා නේද? මෙතනින් එන්නේ පුතේ ඩිපාර්ට්මන්ට් එකක් විතරක්. ඒ කියන්නේ සේවකයෝ නැති ඩිපාර්ට්මන්ට් විස්තර එනවද? ඒ කියන්නේ සේවකයෝ නැති ඩිපාර්ට්මන්ට් නේම් එනවද පුතේ? නෑ. මෙතන ඩිපාර්ට්මන්ට් නේම් නැති සේවකයෝ එනවද පුතේ? එහෙම එන්නෙත් නෑනේ පුතේ. මෙතන ගොඩක් දුරට එන්නේ පුතේ කන්ඩිෂන් එක දුන්නාට පස්සේ මෙතන එන්නේ හරිද? බලන්න මෙතන එන්නේ පුතේ මේ අතර මැදේ උන්නේද? ඒ කියන්නේ මේ හැම එකකටම පුතේ මේ employee name එකකුත් තියෙනවා. ඒ කියන්නේ employee කෙනෙක් department එකකුත් තියෙනවා. අතර මැදේ උන්නේද පුතේ? මෙතන එකෙක්වත් ඉන්නවද? department නැතිවෝ. department නැතිවෝ ඉන්නවද පුතේ මෙතන? නැහැ. මෙතන එකෙක්වත් ඉන්නවද? employees නැති department විස්තර දියේද? කිසිම එකක් නැහැ පුතේ. එහෙනම් මේක inner join ආකාරයට සම්බන්ධ නැහැ නේද? inner join. හරිද පුතේ? where employee අපේ condition එක මොකද්ද? department
ඩිපාර්ට්මන්ට් මොකද්ද නේම් එකද D නේම් එක සමානයි IT ඕක නේද පුතේ කෝඩ් එක හරිද දැන් මෙතනදී ඔයා හොඳටම ඔලුවට ගන්නකොනේ දේ තමයි පුතේ හරිද ගොඩක් දුරට වෙයා කන්ඩිෂන් එකත් එක්ක අපි දාන්නේ ඉනර් ජොයින් එක ඒක දන්නවද පුතේ මෙතනින් පෙරිලා එන්නේ මෙන්න මේ මේලය මෙන්න මේ මේලය තමයි පුතේ පෙරිලා එන්නේ ගොඩක් දුරට මෙතනදී ඔයාට කියලා නෑ ශ්‍රී ලංකාවේ සේවය කරන සියලුම සේවක විස්තර සහ ඊට අදාළ කියලා නෑ මේකේ කියලා තියෙන්නේ පුතේ මෙහෙම වගේ දෙයක් ශ්‍රී ලංකාවේ වැඩ කරන සේවකයන්ගේ විස්තර එතකොට පුතේ මෙතන බලන්න හොඳට ශ්‍රී ලංකාවේ වැඩ කරන සියලුම සේවකයන්ගේ විස්තර හා ඊට අදාළ කියලා නෑ ශ්‍රී ලංකාවේ වැඩ කරන සේවකයන්ගේ විස්තර එතකොට පුතේ උන්ට කන්ට්‍රි එකක් තියෙනවා ශ්‍රී ලංකාව කියලා ඒ කියන්නේ ඒ වගේම කොයි වෙලාවකවත් කන්ට්‍රි එකක් තියෙනවා පුතේ ශ්‍රී ලංකාව කියලා ඒ වගේම පුතේ උන්ට කොයි වෙලාවකවත් නෑ කන්ට්‍රි එකක් තියෙනවා පුතේ ශ්‍රී ලංකාව කියලා ඒ වගේම පුතේ ඒ ශ්‍රී ලංකාව කන්ට්‍රි එකේ වැඩ කර ඒ කියන්නේ සේවකයෝ නැතුව නෑ කන්ට්‍රි එකේ සේවකයෝ ඉන්නවා එතකොට පුතේ ඔයාලට පේනවාද මෙන්න මේ මේලය තමයි පුතේ මෙතනදී මාක් වෙන්නේ මේ වෙයා කන්ඩිෂන් එකේ කොයි වෙලාවකවත් කියලා නෑ පුතේ ශ්‍රී ලංකාවේ වැඩ කරන සියලුම සේවකයන් සහ එහෙම කීවනම් එහෙම සමහර විට ඒ සියලුම සේවකයන්ට ඩිපාර්ට්මන්ට් නැතුව ඇති හරිද පුතේ හැබැයි මෙතන ශ්‍රී ලංකාවේ වැඩ කරන සේවකයෝ කියපුවාම පුතේ මෙතනින් පෙරිලා එන්නේ ශ්‍රී ලංකාවේ වැඩ කරන සේවකයෝ තමයි හැබැයි හැම සේවකයාටම රටක් තියෙනවා පුතේ රටක් තියෙනවා කියලා කියන්නේ උන්ට රටකුත් තියෙන සේවකයෝ ඒ කියන්නේ පුතේ මේ පැත්තේ රට තිබ්බොත් එහෙම මේ පැත්තේ රට තිබ්බොත් මේ පැත්තේ සේවකයෝ හිටියොත් එහෙම පුතේ මේ මැද ඉන්නේ කවුද පුතේ රටක් සේවකයොත් ඉන්න රටකුත් ඉන්න සෙට් එකක් රටක ඉන්න සේවකයෝ ඉන්න සෙට් එකක් පුතේ එහෙමනේ අහන්නේ ඔයාගෙන් කොයි වෙලාවකවත් සියලුම සේවකයන් සහ ඊට අදාළ කියලා අහලා නැහැනේ පුතේ දැන් ඔන්න ෆීල්ඩ් එක කරන දැන පුතේ ඔන්න මේකයි කතාව හරිද ඔයාගෙන් ඇහුවොත් එහෙම පුතේ හරිද ඔයා තමයි තීරණය කරන්න ඕන ජොයින් ආකාරය දැනට ඇවිල්ලා තියෙන ඉනර් ජොයින් විතරයි ඔයාගෙන් තීරණය කර ඇහුවොත් එහෙම පුතේ මෙන්න මේ විදියට හරිද කන්ඩිෂන් එකක් එක්කම යන්න අපි සියලුම පිරිමි සේවකයන් හා ඊට අදාළ සියලුම පිරිමි සේවකයන් හා ඊට අදාළ ඩිපාර්ට්මන්ට් විස්තර ඊට අදාළ ඩිපාර්ට්මන්ට් විස්තර කිව්වොත් දැන් සියලුම පිරිමි සේවකයන්ගේ විස්තර එන්න ඕනේ එතකොට පිරිමි සේවකයන්ගේ සමහරවුන් ඉන්න පුළුවන් ඩිපාර්ට්මන්ට් නැති එතකොට පුතේ ඔයා තීරණය කරන්න ඕනේ වගුවේ පැත්තයි එතකොට මේකට අනුව නම් ඔයා මේකට දාන්න ඕනේ ලෙෆ්ට් ජොයින් හරිද ඊළඟ එක සියලුම ඩිපාර්ට්මන්ට් නේම් සහ සියලුම डी name හා ඊට අදාළ සියලුම D name හා ඊට අදාළ සියලුම ඩිපාර්ට්මන්ට් නේම් සහ ඊට අදාළ සේවක නම් එතකොට පුතේ ඊට අදාළ සේවක නම් එතකොට පුතේ සමහර ඩිපාර්ට්මන්ට් නේම් නැති සේවක නම් නැති ඒ කියන්නේ මෙන්න මේ වගේ දැන් බලන්න මේකට බලන්න සේවක නමක් නැහැනේ එතකොට මේක ජොයින් වෙන්නේ පුතේ රයිට් ජොයින් එකේ හරිද රයිට් ජොයින් එකේ ප්‍රධාන තැන දීලා තියෙන සියලුම නේම් කියන්නේ ඩිපාර්ට්මන්ට් වකුවට හරිද පුතේ දුන්නොත් එහෙම මෙන්න මෙහෙම හරිද මෙන්න මෙහෙම දුන්නොත් එහෙම IT ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන සේවක විස්තර IT ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන සේවක විස්තර IT ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන සේවක විස්තර දැන් පුතේ මෙතන ඉන්නේ උන්ට හරිද මුන්ගේ ඩිපාර්ට්මන්ට් එක IT වුණාට පුතේ IT ඩිපාර්ට්මන්ට් කියලා මෙන්ෂන් කරාට පුතේ හරිද මෙතනදී අවුට්පුට් වෙන්න ඕනේ IT ඩිපාර්ට්මන්ට් එකේ මෙතන අවුට්පුට් වෙන සේවකයන්ට ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා IT කියලා.
ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා IT කියලා. හරිද? ඒ ඩිපාර්ට්මන්ට් වලටත් සේවකයෝ ඉන්නවා. ඒ ඩිපාර්ට්මන්ට් වලටත් පුතේ සේවකයෝ ඉන්නවා. මෙතන කොයි වෙලාවකවත් සේවකයෝ නැති IT ඩිපාර්ට්මන්ට් එකක් අවුට්පුට් වෙන්නේ නැහැ. මෙතන කොයි වෙලාවකවත් හොඳට මතක තියාගන්න සේවකයෝ නැති IT ඩිපාර්ට්මන්ට් එකක් ලොකේෂන් එකක් එක්ක මේ විදිහට පුතේ අවුට්පුට් වෙන්නේ නැහැ. ඇයි IT ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන සේවක විස්තර. එතකොට පුතේ IT ඩිපාර්ට්මන්ට් එකේ සේවකයෝ වැඩ කරන්නත් ඕනේ. එතකොට පුතේ මෙතන ඩිපාර්ට්මන්ට් එකක් නැති IT මේ IT සේවකයෝ නැති IT ඩිපාර්ට්මන්ට් එකක් වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම සේවකයෙක් වැඩ කරත් පුතේ උට ඩිපාර්ට්මන්ට් එකක් නැති වෙන්නෙත් නෑ IT. හැබැයි උගේ ඩිපාර්ට්මන්ට් එක IT වෙන්න ඕනේ. ඌ මොකක් කරේ ඩිපාර්ට්මන්ට් ඒ කියන්නේ IT ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන්න ඕනේ. එතකොට පුතේ හරියට බැලුවොත් මේ මෙන්න මෙතන නේද පුතේ ඔය. මෙතන නේද? මොකද මේකේ අවුට්පුට් වෙන හැම එකකටම පුතේ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒ ඩිපාර්ට්මන්ට් වලට සේවකයොත් ඉන්නවා පුතේ. ඒක තමයි ගොඩක් දුරට වෙයා කන්ඩිෂන් වෙනකොට පුතේ අපි පාවිච්චි කරන්නේ ඉනර් ජොයින් එක. ඉස්සරහට ප්‍රශ්න වලදී කතා කරමු. හරිද? ජොයින් වල මොකක් හරි තේරුන්නේ නැත්නම් පුතේ අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ඒ වගේම මම SQL පාර්ට් එක මෙතනින් නවත්තනවා. ඔයාලට SQL ප්‍රැක්ටිකල් එකක් ඕන නම් අනිවාර්යෙන්ම මට මැසේජ් එකක් දාන්න. මම ප්‍රැක්ටිකල් සෙෂන් එකක් වෙනම arrange කරලා ඔයාලට දෙනවා. මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ප්‍රැක්ටිකල් සෙෂන් එකක් අර කලින් පළවෙනි වීඩියෝ එකේ වගේ ඕන නම් අනිවාර්යෙන්ම මම දෙනවා. හරිද පුතේ? එතකොට ජොයින් වල ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. හොඳට මතක තියාගන්න පුතේ මෙන්න මෙතන. මෙතන IT ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන සේවක විස්තර කිව්වොත් එහෙම හරිද? IT ඩිපාර්ට්මන්ට් එකේ කියන්නේ මෙතන ඉන්න ඔක්කොටම ඩිපාර්ට්මන්ට් තියෙනවා. IT කියලා මොකක් හරි ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. උන්ගේ ඩිපාර්ට්මන්ට් එක IT කියන එක වෙනම එකක්. උන්ට ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. අනික මෙතන අවුට්පුට් වෙන ඩිපාර්ට්මන්ට් වලට සේවකයෝ නැතිව වෙන්නේ නැහැ. මේ මෙතන එක ගත්තොත් උඩ ඩිපාර්ට්මන්ට් එකයි සේවකයෝ අර දෙගොල්ලම ඉන්න එකක් මේක. හරිද? මෙතන කොයි වෙලාවකවත් ප්‍රතිදානයට එන්නේ ඩිපාර්ට්මන්ට් එකක් නැති සේවකයෙක් ප්‍රතිදානයට ඇවිල්ලා ඉන්නෙත් නැහැ. ඒ වගේම මේ පැත්තෙන් එන්නෙත් නැහැ. සේවකයෙක් අර ඩිපාර්ට්මන්ට් එකක් නැති මේ ඒ කියන්නේ සේවකයෝ නැති ඩිපාර්ට්මන්ට් එකක් එන්නෙත් නැහැ. අතර නැද එන්නේ පුතේ. ගොඩක් දුරට උගන්වන්නේ ගුරුවරු ඉනා ජොයින් එක විතරයි. අයියේ ඒක විතරයි වැඩිපුර පාවිච්චි වෙන්නේ පුතේ. අර එක්සෑම් එකටත් පාවිච්චි වෙන්නේ ඒක විතරයි. එතකොට මේකට තව උදාහරණ ගත්තොත් එහෙම ලොකේෂන් එක කුරුණෑගල වූ සේවක විස්තර. තව ගත්තොත් එහෙම සේවක නාමයේ කමල්ලු සේවකයාගේ ඩිපාර්ට්මන්ට් නේම් එක. එතකොට පුතේ අර එන්නේ අර පෙරිලා අතන මැදේ උන් පෙරිලා. දැන් එතකොට කමල්ට අනිවාර්යෙන් පුතේ කමල් කියන එකාට ඩිපාර්ට්මන්ට් නේම් එකක් තියෙනම් ඉනර් ජොයින් ආකාරයට සම්බන්ධ කරොත් කමල්ගේ අපි ගොඩක් දුරට ඔන්න ඔය වගේම ඉනර් ජොයින් වලින් තමයි පුතේ සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ හොඳට වෙන්න මේක මේ විදිහට මතක තියාගන්න පුතේ. ඔයාට හරිද ප්‍රතිදානයට ගන්න තියෙන්නේ හරිද ප්‍රතිදානයට ගන්න තියෙන්නේ නිකන් අර පෙරපු පුද්ගලයෝ සෙට් එක ගන්න. ඒ කියන්නේ පෙරපු සෙට් එක ගන්න. ගොඩක් දුරට පෙරපු සෙට් එක ගන්න තියෙන්නේ පුතේ. ඒ කියන්නේ අතර මැද සෙට් එක ගන්න. ඒ කියන්නේ මෙහෙම හිතන්න කමල් වැඩ කරන දෙපාර්තමේන්තුවේ විස්තර. ශ්‍රී ලංකාවේ සේවකයන්ගේ විස්තර. ඔන්න ඔය වගේ පුතේ හරිද? අර මේ කන්ඩිෂන් එකයි තව නිකන් ප්‍රතිදානය සඳහා තීරු එකක් දෙකක් වෙනවා නම් පුතේ ගොඩක් දුරට ඔයා පාවිච්චි කරන්නේ ඉනර් ජොයින් කියන එක. ජොයින් ආකාරයේ තීරණය කරන්නේ ඔයා. ඉනර් ජොයින් කියන එක ඔයා පාවිච්චි කරන්නේ. ජොයින් ආකාරය මොකක්ද කියන එක තීරණය කරන්නේ ඔයා පුතේ. හරිද? ජොයින් එක මොකක්ද කියන එක තීරණය කරන්නේ ඔයා. හරිද? එතකොට ගොඩක් දුරට පාවිච්චි කරන්නේ ඉනර් ජොයින්. උඹලා ජොයින් දන්නේම නැත්තම් මැදට ඉනර් ජොයින් දාලා ලියපන්. හරිද? ඉනර් ජොයින්. හරිද? ඉනර් ජොයින් එකෙන් වෙන්නේ අර අතර මැද මේලය කියන එක තමයි පුතේ අවුට්පුට් වෙන්නේ. හරිද? හොඳට ප්‍රශ්නේ බලහල්ලා ප්‍රශ්නේ බලපුවම ඔයාලා තේරුම් ගන්න මේකේ ඉනර් ජොයින් ආකාරයෙන් සම්බන්ධ කරාට අවුලක් නැද්ද? ලෙෆ්ට් ජොයින් ආකාරයට සම්බන්ධ කරාට අවුලක් නැද්ද? රයිට් ජොයින් ආකාරයට සම්බන්ධ කරාට අවුලක් නැද්ද? හරිද? දැන් පුතේ අර තනි තීරුවක් ගන්න නම් පුතේ ඕනි ජොයින් එකකින් සම්බන්ධ කරන්න කි. ඉනර් ජොයින් එකයි දැන් ඒ තීරුව තියෙන දැන් කමල් වැඩ කරන සේවක විස්තර. කමල් වැඩ කරන දෙපාර්තමේන්තුවේ විස්තර. දැන් මේක ඉනර් ජොයින් එකෙන් සම්බන්ධ කරත් එකයි ලෙෆ්ට් ජොයින් එකෙන් සම්බන්ධ කරත් එකයි. ඒ මෙතනින් පෙරිලා ඉන්නේ පුතේ කමල් විතරනේ එක තීරුවයි එන්නේ. උට අදාළව පුතේ ඉනර් ජොයින් එකෙන් සම්බන්ධ කරත් ඩිපාර්ට්මන්ට් එකක් තිබ්බොත් එනවා
left join එකේ සම්බන්ධ කරලා department එකක් තිබ්බොත් එනවා නැත්නම් නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ පුතේ. හරිද? අර හොඳට මතක තියාගන්න මෙන්න මේක. මෙන්න මේ අවස්ථාව ටික මතක තියාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් රත්තරන් පොතේ තේරුන්නේ නැහැ කියලා දාහලා අනිවාර්යෙන් තව වීඩියෝ එකක් ගෙනල්ලා දෙනවා. හරිද? බය වෙන්න එපා. මෙච්චර වෙලා උඹලා පැය ගාණක් බලාගෙන ඉන්නවනේ මේ අන්තිම වීඩියෝ එක බලන්නේ. හරිද? එතකොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආයෙ කියන්න මම වෙනම සෙෂන් එකක් arrange කරලා දෙනවා. හරිද? හරි පුතේ. අපි database පාඩමේ අවසානයේට ඇවිල්ලා තිබ්බේ මම අර කීවා theory එක ගැන කතා කරනවා කියලා. ඒ theory එක කතා කරන තමයි පුතේ දැන් ආවේ. හරිද පුතේ? පොඩි theory එකක් තියෙන්නේ. අපි ඒක කතා කරලා පාඩම ඉවරයක් කරමු. සම්පූර්ණයෙන්ම පාඩම ඉවර වෙනවා. ආයේ අකුරන් නැර කියලා දීලා තියෙනවා. ඔයාලට කියලා දුන්නේ නැති ER කොටස. ER කොටස මම exam එකට මාසයක් කියලා කතා කරනවා. මොකද ඒක වැදගත් කොටසක් පුතේ. මේ පාර කියලා හිතෙන. ඒක නිසායි මම ඒක exam එකට මාසයක් තියලා වගේ කතා කරන්නේ. හරිද? දාගන්න පුතේ. පරිගණක පාදක, දත්ත පාදක එක අංග. ඒ කියන්නේ පුතේ database එකක තියෙන අංග ටික. පරිගණක පාදක, දත්ත පාදක එක අංග. database එකක් වුණාම පුතේ මෙන්න මේ අංග ටික තියෙන්න ඕනේ. එකක් තමයි පුතේ දෘඩාංග. ඒ කියන්නේ පුතේ database එක හදන්න කම්පියුටර් සරවමව දෘඩාංග ටික තියෙන්න ඕනේ. දෘඩාංග තියෙන්න ඕනේ. අනික් එක තමයි පුතේ දත්ත තියෙන්න ඕනේ. database එක දත්ත තියෙන්න ඕනේ. ඊට පස්සේ පුතේ data පරිශීලනය කරන පරිශීලකයෙක් ඉන්න ඕනේ. පරිශීලක. හරිද පුතේ? ඊට පස්සේ මෘදුකාංගයක් තියෙන්න ඕනේ පුතේ. මේ database එක හදන්න මෘදුකාංගයක් තියෙන්න ඕනේ. දැන් මම ගත්ත SQL එකේ එහෙම SQL app එකේ එහෙම මෘදුකාංගයක් තියෙන්න ඕනේ පුතේ. හරිද? ඊට පස්සේ පුතේ තියෙන්න ඕනේ ක්‍රියාපටිපාටියක්. ක්‍රියාපටිපාටිය තමයි පුතේ ඔයයි database එක හැදුවේ දැන්. ඔයයි database එක හදන්න පාවිච්චි කරපු ක්‍රමවේද ටික තමයි ඔය ක්‍රියාපටිපාටි කියලා කියන්නේ. එතකොට ඌව තමයි පුතේ database එක අංග. දාගන්න මේක. පුතේ අපි database එකක් හදන්න හරිද? පාවිච්චි කරන software එකට අපි කියනවා DBMS කියලා. database management system. DBMS software තමයි පුතේ අපි පාවිච්චි කරන්නේ. හරිද? database හදන්න DBMS software තමයි පුතේ අපි database හදන්න පාවිච්චි කරන්නේ. හරිද? DBMS software තමයි පාවිච්චි කරන්නේ. එතකොට පුතේ අපි ඔය ඒ කියන්නේ database හදන්න පුළුවන් software ಜಾති 4-5ක් තියෙනවා. ඔය ಜಾති 4-5ටම පුතේ අපි පොදුවේ කියන්නේ database management system DBMS software කියලා තමයි පුතේ අපි පොදුවේ කියන්නේ. ඒ කියන්නේ අර ගේම් ගහන ගේම් ಜಾති පුතේ දන්නවනේ ලෝකේ ඇති තරම් දී කියලා අපි පොදුවේ කියන්නේ ඕකට ගේමින් ඇප් කියලා. ගේමින් ඇප් කියලා. අන්න ඒ වගේ පුතේ database හදන්න පුළුවන් ඇප් වලට අපි කියන්නේ DBMS ඇප් කියලා. අද ලියන්න පරිගණක පාදක දත්ත පාදකයක් පරිගණක පාදක දත්ත පාදකයක් නිපදවීම සඳහා DBMS software පාවිච්චි කරයි. නැත්නම් DBMS මෘදුකාංග පාවිච්චි කරයි. මේකේ සිංහල තේරුම ඉංග්‍රීසි තේරුම දාගන්න. database management system. හරිද? උදාහරණ දාගන්න පුතේ මේකට. මේ DBMS software ಜಾති ටික. MySQL server ඔය DBMS software වලට උදාහරණ ටික. ඔය ටික දාගන්න. හරි. ඊළඟට දාගන්න දත්ත පාදක පද්ධති වල වාසි. දැන් අපි කතා කරන්න යන්නේ database වල වාසි. දත්ත පාදක පද්ධති වල වාසි. ලියාගන්න දත්ත පාදක පද්ධතියක
දත්ත සහ තොරතුරු පිළිවෙලින් පවතී. කියන්නේ database එක ඒවා පිළිවෙලට තියෙන්න බෑ. දත්ත සහ තොරතුරු පිළිවෙලින් පවතී. දත්ත සහ තොරතුරු පිළිවෙලින් පවතී. එමගින් දත්ත පාදකේ නඩත්තු කිරීම එමගින් දත්ත පාදකේ නඩත්තු කිරීම එමගින් දත්ත පාදකේ නඩත්තු කිරීම යෙදුම් මුදුකාංගේ නඩත්තු කිරීම යෙදුම් මුදුකාංගේ නඩත්තු කිරීම පහසු වේ. පුතේ පිළිවෙලට තියෙන නිසා ඕන එකක් ඔයාගේ පොත් බෑග් එකේ උනත් පිළිවෙලට තියෙද්දි ඒක යූස් කරන්න පහසුයිනේ පුතේ. හරිද? නඩත්තු කිරීම පහසු වේ. දෙවැනි තරු ලකුණු දාගන්න. දත්ත පාදකයේ වෙනස්කම් නොකරමින් දත්ත පාදකයේ වෙනස්කම් නොකරමින් දත්ත පාදකයේ වෙනස්කම් නොකරමින් යෙදුම් මුදුකාංගේ අවත්කාල කළ හැක. යෙදුම් මුදුකාංගේ අවත්කාල කළ හැක. පුතේ සරලවම කියනවා නම් දැන් ඔයාගේ WhatsApp එක ගන්න පුතේ. WhatsApp එකේ data පුතේ කොහෙ තැන්පත් වෙලා ඇති කියලා ඔයාලා හිතන්නේ. Telegram එක ගන්න පුතේ. Telegram එකේ data තැන්පත් වෙලා තියෙන තැනක් තියෙන පුතේ. දැන් Telegram app එක update වුණා කියලා වගේ data වල වෙනසක් වෙලා තියෙද? වගේ data update වෙලා තියෙද? නැහැ. වගේ data එහෙමම තිබිලා app එක update කරන්න පුළුවන් පුතේ. දැන් ඒ වගේ තියෙන දත්තනේ පුතේ ඔය කොහේ හරි තැන්පත් වෙලා තියෙනවා. හරිද? ඊළඟ තර ලකුණ. යෙදුම් මුදුකාංගයේ වෙනසක් නොකරමින් යෙදුම් මුදුකාංගයේ වෙනසක් නොකරමින් දත්ත පාදකේ නඩත්තු කළ හැක. ඒකත් අර කතාවම තමයි. යෙදුම් මුදුකාංගයේ වෙනසක් නොකරමින් දත්ත පාදකේ නඩත්තු කළ හැක. දත්ත පාදකේ නඩත්තු කළ හැක. දත්ත පාදකේ නඩත්තු කළ හැක. ඊළඟ තරු ලකුණු පුතේ. එකම දත්තය විවිධ පරිශීලකයන්ට එකම දත්තය විවිධ පරිශීලකයන්ට එකවර භාවිතා කළ හැකිවීම. එකවර භාවිතා කළ හැකිවීම. හරි පුතේ. ඊළඟ මාතෘකාව දාගන්න දත්ත පාදකයේ අවාසි. දත්ත පාදකයක අවාසික් තියෙනවා පුතේ. දත්ත පාදකයක අවාසි. යාළුවා කලෙන් තරලකුට සංකීර්ණ බව. පුතේ database එක පට්ට සංකීර්ණයි. ඔයා හිතනවා වගේ පොඩි එකක් නෙවෙයි. ඒක පට්ට සංකීර්ණයි. කලෙන් එක සංකීර්ණ බව. සංකීර්ණ බව. දෙවෙනි එක වැඩි ආචායන ඉඩක් අවශ්‍ය වීම. පුතේ ස්ටෝරේජ් එක යන හොඳට. දෙවෙනි එක වැඩි ආචායන ඉඩක් අවශ්‍ය වීම. වැඩි ආචායන ඉඩක් අවශ්‍ය වීම. තුන්වෙනි එක DBMS මුද්‍රකාංග මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවීම. DBMS මුද්‍රකාංග මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවීම. මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවීම. පුතේ දැන් ඔයා හිතන්න ඔයාගේ ආයතනයේ දැන් ඔයාගේ කටේට දැන් ඔය database එක හදලා දුන්නා කියලා දැන් ඔයා දැක්කනේ දත්වල ප්‍රතිදාන ගත්ත විදිය ඔය විදියට පුතේ ඔයාගේ කඩේ මුදලාරියට ප්‍රතිදාන ගන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ පුතේ DBMS මුදුකාංග පිළිබඳ දැනුමක් තියෙන පුද්ගලයෙක් මේ කඩේ වැඩ කරන්න ඕනේ. ඔන්න ඔය වාසියක් තියෙනවා පුතේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට ඕක ගිහින් කරන්න බෑ. SQL වලින් හදුවා නම් ඒ පිළිබඳ දැනුමක් තියෙන පුද්ගලයෙක් ඉන්න ඕනේ. හරිද? අවුට්පුට් ගන්න. එතකොට ඒ වගේ සේවකයෙක් ආයතනෙ ඉන්න ඕනේ. තියාගන්න.
DBMS මෘදුකාංගය පිළිබඳ DBMS මෘදුකාංගය පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයෙක් සේවයට ගැනීමට සිදුවීම සේවයට ගැනීමට සිදුවීම හරි පුතේ ඔන්න ඔයාලගේ ඩේටාබේස් පාඩම් පුතේ සම්පූර්ණයෙන්ම කවර් කරා පුතේ සම්පූර්ණ ට්‍රී පාඩමක් ඉදිරියට ගියේ ඔයාලා මේක බලලා දෙයක් කරගත්තා නම් අනිවාර්යෙන්ම පුතේ මට මැසේජ් එකක් දාන්න ඒක මට ලොකු සතුටක් මං කරපු වැඩේ පිළිබඳව ලොකු සතුටක් මේ පාඩම හොඳයි නම් එහෙමයි තවත් මේ වගේ දේවල් කරන්න මට ආසයි හිතෙන්න ඔයාලා අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න පුතේ හරිද ඒ වගේම පුතේ පාස් පේපර් ඩිස්කෂන් වෙනවා එතකොට පුතේ මේ වගේ පාස් පේපර් කොහොමද හැදෙන්නේ පාස් පේපර් ප්‍රශ්න වලට කොහොමද උත්තර ලියන්නේ කියලා දැනගන්න ඒ ගෲප් වලටත් පුතේ ඇඩ් වෙන්න මේ නම්බරේට මැසේජ් එකක් අනිවාර්යෙන් දාන්න ගෲප් එකට ඇඩ් කරන්න කියලා අනිවාර්යෙන් ඔයාලව ඇඩ් කරනවා පුතේ බය වෙන්න එපා හරිද සම්පූර්ණයෙන්ම විභාගෙට ලකුණු 10ට වඩා එන පාඩමක් කවර් කරලා දුන්නා එහෙනම් සියලු දෙනාටම බුස්සරණයි මම සංදීප දිල්ෂාන් රත්නායක